සාමාන්‍ය ළමයි එහෙනම් අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ රිවිෂන් F. ඒක යටතේ අපිට ප්‍රශ්න 12ක් තියෙනවා. දැන් මෙතන පළවෙනි ප්‍රශ්නය හැටියට ප්‍රතිශත ගාණක් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මෝටර රථයක ආනයනික වටිනාකම රුපියල් 1,200,000කි. ආනයනයේදී 40%ක තීරුබත්තක් අය කරයි. මීට අමතරව ප්‍රවාහන සහ ගොඩබැම් කටයුතු සඳහා රුපියල් 60,000ක් වැය වේ. මෝටර රථය සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල තමයි යාළුවෙන් විමසන්නේ. එහෙනම් මේක අපි හොයලා ගමු. ඕකේ ආනයනික වටිනාකම එයාලා දීලා තිබ්බා. ඒ වගේම ප්‍රවාහන කටයුතු අමතර වියදමත් එයාලා දීලා තිබ්බා. 40%ක තීරුබද්දක් අය කරනවා කියලා තිබ්බා. තීරුබදු මුදල අපි එහෙනම් ඉස්සෙල්ලාම හොයමු. රෝම ඉලක්කම් එකේ පිළිතුර තීරුබද්ද. තීරුබද්ද සමානයි එහෙනම් 1,200,000 අපි වැඩි කරන්න ඕනේ 140. 40ක් අපි ගන්නවා. දැන් පල්ලෙහාට අපි ගමු 100ක්. ඕකේ ඊට බිංදු දෙකක් කැන්සල් කරන්න පුළුවන්. නැවත බිංදු දෙකක් කැන්සල් කරමු. ඒකෙන් පස්සේ අපිට වැඩි කරන්න තියෙන්නේ 120,000 වැඩි කිරීම 4. එහෙනම් අපිට බිංදු 4ක් තියෙනවා. 12 වරක් 4 අපිට ලැබෙන්නේ 48යි. ස්පේස් එකක් තිබ්බොත් අපිට ලැබෙනවා රුපියල් 480,000ක් කියලා තමයි අපිට ලැබෙන්නේ. ඕකේ ඩන්. දැන් තීරුපද මුදල අපි දැන් හොයලා ඉවරයි. සියලු වියදම්. දැන් එයාලා අහන්නේ සියලු වියදම් හා බදු ගෙවූ පසු මෝටර රථයේ වටිනාකම කොපමණද? එහෙනම් මේ ඔක්කොම ටික අපි එකතු කරන්නයි තියෙන්නේ. 1,200,000ට අපි දැන් එකතු කරමු 480,000ක් සහ and එතන තියෙන වියදම 60,000. ඕකේ. එහෙනම් මේ සියල්ලම අපි දැන් එකතු කළොත් අපිට ලැබෙන පිළිතුර මෙතන එකතු කරොත් බිංදු 4ක් අපිට ලැබෙනවා. 8යි 6යි 14යි එකක් ඉතිරි 7යි එකෙන් පස්සේ තව එකක් වැඩිපුර එනවා. ඕකේ ඩන්. එහෙනම් අපිට ලැබෙන පිළිතුර 1,740,000ක් තමයි අපිට ලැබෙන පිළිතුර. දැන් අපි ඒකෙම දෙවෙනි ප්‍රශ්නෙට යමු. සිම්පල් B කොටස යාලා මොකද අපෙන් අහලා තියෙන්නේ කියලා බලමු. හරි දරුවෝ. දැන් මෙන්න මේ සිම්පල් B කොටසේදී යාලා අපෙන් අහලා තියෙන්නේ සුරංග බැංකුවකින් 12ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් යටතේ ලක්ෂ 5ක මුදලක් ණයට ලබා ගත්තේය. ඔහු වසරකට ගෙවිය යුතු පොලිය මුදල කොපමණද? අවුරුදු 3ක් අවසානයේ සුරංග ණයෙන් නිදහස් වීමට බැංකුවට ගෙවිය යුතු මුදල කොපමණද? අපි සාමාන්‍යයෙන් සම්පූර්ණ ගාණම කියවමු. ඒතර ඔයාලට පොඩි අයිඩියා එකක් ලැබෙනවා. ආරයිට් මේ ගාණ අපි මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. හරි දරුවෝ. දැන් මෙන්න අපි යනවා සිම්පල් B ගානට. හරි පුතේ. එයාලා දැන් ඉස්සලාම් කියන්නේ වසරකට ගෙවිය යුතු පොලිය. එහෙනම් වසරකට පොලිය අපිට දැන් හොයන්න හුඟක් ලේසි. වසරකට පොලිය සමානයි ලක්ෂ 5. ඒ ලක්ෂ 5 කියන එක අපි දැන් වැඩි කරන්න ඕනේ කීයෙන්ද 112න්. ඕකේ ඩන්. එහෙනම් ලක්ෂ 5 අපි දැන් වැඩි කරමු 112න්. අපිට ලැබෙන පිළිතුර මොකක්ද කියලා අපි බලමු. ඕකේ දරුවෝ. දැන් මේකේ අපිට දැන් කැන්සල් කරන්න පුළුවන් බිංදු. නැවත මේකේ බිංදු දෙක කැන්සල් කරමු. බිංදු දෙක කැන්සල් කරාම අපිට ලැබෙනවා බිංදු 3ක් 1 2 3යි 12 රක්වා 60යි. එහෙනම් 60,000ක් අපිට ලැබෙනවා රුපියල් වලින්. එහෙනම් රුපියල් 60,000යි. අවුරුදු 3ක් අවසානයේ සුරංග ණයෙන් නිදහස් වීමට බැංකුවට ගෙවිය යුතු මුළු මුදල තමයි යාලා දැන් ගෝමෙල අකම් දෙකේදී යාලා දැන් අපෙන් විමසන්නේ. එහෙනම් දැන් මුළු මුදල හොයන්න අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ ලක්ෂ 5ට අපි දැන් එකතු කරන්න ඕනේ 60,000ව 3ක්. 60,000ව 3ක් කියන්නේ 180,000යි. ඒතර මේ ගාණත් හුඟක් ලේසි. මේ ටික එකතු කරාම අපිට ලැබෙන්නේ 680,000යි. හරි දරුවෝ. එහෙනම් එච්චරයි. මෙතෙන්දී අපිට දෙන්න පිළිවෙන පිළිතුර අපි දැන් අනිත් ගානට යමු. ඕකේ දරුවෝ. එහෙනම් දැන් මේ දෙවෙනි ප්‍රශ්න අපි දැන් බලමු. ඒක ප්‍රස්ථාර හා සම්බන්ධ ගානක්. y සමාන x වර්ගයේ ඍණ 3 ශ්‍රිතීය ප්‍රස්ථාරය ගැනීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගය වගුවක් අපිට දැන් පේනවා. හරි. වගුවේ හිස්සන් පුරවන්න කියලා තමයි එළ දැන් දීලා තියෙන්නේ. මෙතන හිස්සන් දෙකක් අපිට තියෙනවා. එකක් y සමානයි. ෆොන්ට් එක පොඩ්ඩක් විශාල කරමු. එහෙනම් y සමානයි එතන දීලා තියෙන්නේ අපිට x වර්ගය ඍණ 3. x වර්ගය කියලා කියන්නේ x වැඩි කිරීම x ඍණ 3.
ඕකේ පුතේ. දැන් බලමු මේ x කියලා කියන්නේ යාල කීයද? පළවෙනි හිස්තැනට අපි දැන් දාන්න තියෙන්නේ x ට ඍණ 2. එහෙනම් ඍණ දෙවරක් ඍණ 2 කියලා තමයි අපි දැන් දාන්න තියෙන්නේ. ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ඒකෙන් පස්සේ නැවත වරක් අපිට ලැබෙනවා ඍණ 3ක්. හරි දරුවෝ. එහෙනම් y සමානයි ඍණයි ඍණයි මොකද වෙන්නේ? ඒක ධන. දෙවර 2 4. ඍණ 3. 4න් 3ක් ගියහම අපිට ලැබෙන පිළිතුර මොකද්ද? 1. එච්චරයි. එහෙනම් දැන් මෙතනට අපිට දාන්න පුළුවන් 1. ඕකේ. එහෙනම් ඒ විදිහටම දැන් මෙයාවත් සුළු කරලා බලමු අපිට මොකද ලැබෙන්නේ කියලා. අපිට බොහෝ දුරට ලැබෙන්න ඕනේ ඍණ 2. හේතුව මේක සමමිතිකයිනේ. 6ට 6 පේනවා. එකට එකක් තියෙනවා. එහෙනම් ඍණ 2ට අපිට ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනිත් පැත්තට ඍණ 2 කොහොටත් අපි දාලාම බලමු. y සමානයි. ඒකෙන් පස්සේ නැවත x වරක් x වර්ගයනේ. අඩු කිරීම 3. එහෙනම් x කියලා මෙතන කියන්නේ කීයද? 1 1. එහෙනම් 1 වරක් 1 ඍණ 3. 1 වරක් 1 අපිට ලැබෙනවා 1 1යි. එහෙනම් 1 ඍණ 3 අපිට ලැබෙන පිළිතුර ඍණ 2. හරි මම කිව්වා අපිට ලැබෙන්න ඕනේ ඍණ 2 කියලා. එහෙනම් මෙතනට අපි දැන් දාමු ඍණ 2. ඕකේ. එහෙනම් දැන් එයාව අපි සුළු කරලා ඉවරයි. දැන් අපි යමු තව ප්‍රශ්නයකට. එයාලා කියන්නේ රෝම ඉලක්කම් 2 යටතේ දැන් මේකේ ප්‍රස්ථාරය අඳින්නලු. හරි. දැන් මේකේ ප්‍රස්ථාරය අඳින තමයි මම මේ chart එක ඇඳලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රස්ථාරය අපි කොහොමද අඳින්නේ කියලාත් බලමු. අපි ඉස්සෙල්ලාම ඩොට්ස් තියමු. පළවෙනි එක ඍණ 3 6. එහෙනම් ඍණ 3 6. මගේ එකේ අක්ෂ කිසිම දෙයක් නැහැ. අපි නිකන් ගෙස් කරලා තමයි අපි අඳින්නේ. ඍණ 2 1. එනත් ඔයාලට පේනවා මේ කොහොමද මර්ජ් කරන්න ඕනේ කියලා. මෙතනට ඍණ 2 1. ඒකෙන් පස්සේ ඍණ 1 ඍණ 2. හරි එහෙනම් ඍණ 1 ඍණ 2ත් අපි දැන් දැම්මා. අන්තිමට බිඳුව. මෙතන තියෙන බිඳුව. ඒතර බිඳුවේ ඍණ 3 තමයි තියෙන්නේ. and සමමිතිකව ඒක දැන් විහිදෙන්න ඕනේ. එතකොට 1 ඍණ 2, ඒ වගේම 2 1, ඒ වගේම අනිත් එක 3 ඍණ 3 ධන 6. දැන් මෙතනට අපි ප්‍රස්ථාරය අඳිමු. ඔයාලට සාමාන්‍යයෙන් අපි ප්‍රස්ථාර ඔක්කොම ඉඳලා පෙන්නලා තියෙන්නේ. දැන් මේ chart එකේ නම් අපිට තනියෙන් අඳින්න පොඩ්ඩක් අමාරුයි. අඳින ආකාරය අපි පොඩ්ඩක් බලමු. කොහොම හරි මේ ටික join කරන්නයි තියෙන්නේ අපිට. මේ විදිහට ඔයාලට අඳින්න බෑ. මම ඒ ඇඳලා ඔයාලට පෙන්නලා තියෙනවානේ. අන්න ඒ ආකාරයට මේක මාලයක් වගේ මේක එන්න ඕනේ. ඕකේ ඩා. දැන් අපි යමු අනිත් ගානට. දැන් යාළුවා අපෙන් ප්‍රශ්න තුනක් අහලා තියෙනවා ශ්‍රිතයේ අවමගිය සොයන්න. එහෙනම් දැන් මේකේ ශ්‍රිතයේ අවමගිය අපි දැන් කොහොමද හොයන්නේ කියලාත් බලමු. දැන් මේකේ ශ්‍රිතයේ අවමගිය අපිට හොයන්න පුළුවන් දරුවෝ. මේ තියෙන්නේ අඩුමය. මේකේ අඩුමය අවමය කියද ඒක ඍණ 3යි. කෙලින්ම අපිට පිළිතුර දාන්න පුළුවන්. එහෙනම් y සමානයි ඍණ 3යි. අවමය උපරිමය අපිට දෙන්න වෙන්නේ y අක්ෂර වලින්. දැන් මේක y and මෙතන ඒක x. මම කියවා අපි බිඳුවත් අපි ලකුණු කරගන්න ඕනේ. මෙතන බිඳුවත් ඔයාලා ලකුණු කරගන්න. ශ්‍රිතේ ඍණව අඩුවන x යගේ ප්‍රාන්තරය සොයන්න. ඍණව අඩුවන. හරි දරුවෝ. එහෙනම් දැන් මෙයා මොකද වෙන්නේ? මේක අඩු වෙනවා ධන පැත්තේ. මේක එහෙමම ධන පැත්ත. ඔයාලට ඒක පේනවා ඇති. බලන්න පුතේ මේ උඩ කෑල්ල එහෙමම ධන පැත්ත. පල්ලෙහා කොටස එහෙමම මොකද්ද? ඒක ඍණ පැත්ත. දැන් යාලා කතා කරන්නේ ධන දිශාවෙනේ. ඍණව අඩුවන කියලා තමයි යාලා කියන්නේ. ඍණව කියලා කියන්නේ මේ පැත්ත. එහෙනම් ඍණව අඩු වෙනවා කියලා කියන්නේ මෙතන බැස්මක් තියෙන මේ කැලලට විතරයි. හරි එහෙනම් පිළිතුරට අපිට ගන්න වෙන්නේ මේ කොටස. ඍණව අඩුවන. හරි. එතකොට එතන ඔයාලට පේනවා ඇති ඒ ලයින් එක මෙන්න දරුවෝ ඒ ලයින් එක. දැන් මේ ලයින් එක ගැන තමයි යාලා දැන් කතා කරන්නේ. හරිනේ. දැන් මේ ලයින් එකේ කොතන ඉඳලාද පටන් ගන්න කියලා අපි දැන් බලමු. එයාගේ x ප්‍රාන්තරය තමයි යාලා අපෙන් විමසන්නේ. එහෙනම් අපි x ප්‍රාන්තරය දෙමු. සාමාන්‍යයෙන් ලියන්න ඕනේ අපි මෙහෙමයි. පටන් ගැනීම කීයද? මෙතන ඍණ 1 ඔයාලට හරියට ඒ කොටු ඔක්කොම ටික තියෙනවා. ඒ කොටු වලින් ඔයාලට හරි පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් x සමානයි ඍණ 1.8ක් වගේ මම දෙන්නම්. ඍණ 1.8. ඕකේ එතකොට මෙයා ඉවර වෙන්නේ කීයෙන්ද x ගේ වටිනාකම බිඳුවෙන්. ඍණ 3 නෙවෙයි. ඔයා ඍණ 3 කියලා දැම්මොත් ඔයා වැරදි. එතකොට x ගේ වටිනාකම මෙතන කීයද ඒක බිඳුවයි. රයිට්. එහෙනම් මේක තමයි අසමානතාවය. දැන් අගේ ප්‍රාන්තරයේ සමීකරණයේ මූල සොයන්න. එහෙනම් x වර්ගයේ ඍණ 3 කියන්නේ ඒකමනේ. එතකොට මෙයාගේ මූල කියලා අපි කියන්නේ මොකද්ද? මේ කැපුම් ලක්ෂ්‍ය දෙක. හරි දරුවෝ. එකක් මෙතන. එක කැපුම් ලක්ෂයක් අපිට පේනවා. ඒක තියෙන්නේ මෙතන. ඒක අපි 1.8 කියලා අපි ගත්තා.
එතකොට මෙයක් කීයද අපි දෙන්න ඕනේ 1.8 කියලාම තමයි දෙන්න ඕනේ. ඔයාලා 1.7 කියලා ගත්තොත් ඔයාලා දෙන්නම ඕනේ 1.7 කියලාම තමයි. එහෙනම් මෙන්න අපේ පිළිතුරු දෙක x සමානයි ඍණ 1.8 සහ හෝ x සමානයි ධන 1.8. ඕකේ දරුවෝ. එහෙනම් මේ ප්‍රස්ථාර ගාන පිළිතුරු ටික සමානයි. දැන් අපි ඒකත් එක්කම අපි යමු අනිත් ප්‍රස්ථාර ගානට. ඒතර පොඩ්ඩක් ලේසි. ඒතර අපි ළඟ ඔල්රෙඩි අක්ෂර ටික තියෙන නිසා. හරි දරුවෝ. එහෙනම් ඒක පල්ලෙහායින් තමයි අපිට තියෙන්නේ අනිත් ප්‍රස්ථාර ගාන. අපි යටත් යමු. හරි පුතේ. දැන් මෙතනට අපිට ලැබිලා තියෙන ප්‍රස්ථාරය පොඩ්ඩක් වෙනස්. එතන කොටසක් අපිට පේනවා. එයාම ගන්න අපිට අමාරුයි. හරි බලමු. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? y සමානයි 4 ඍණ x වර්ගයේ ශ්‍රිතේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා ලබාගත් මේක ලාවට පොට්ටක් අපි හයිඩ් කරමු. ඒක ක්ලියර් නැති. ඒක පුළුවන් තරමින් අපි හයිඩ් කරා ල කියන එක විතරයි පේන්නේ. හරි එයාවත් හයිඩ් කරා දැන් පොට්ටක් ක්ලියර්. ඕකේ පුතේ බලන්න. දැන් යාළුවා කියන්නේ මොකද්ද? නැවත x ගේ ඍණ 3 ඉඳලා ධන 3 වෙනකන් තමයි දීලා තියෙන්නේ. ඒතර මේක හරි. මේ ප්‍රස්ථාර අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවමය හැටියට ඍණ 5 තියෙන්නේ. හරි. ඒතකොට උපරිමයට ධන 4. හරි. එහෙනම් මේ ප්‍රස්ථාර අපිට ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. එයාලා ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? x සමාන ඍණ 2 වන විට y යගේ හොයන්න කියලා තමයි යාළුවා දීලා තියෙන්නේ. අපි එහෙනම් y සමානයි 4 ඍණ x වර්ගය කියන එක තමයි සමීකරණය. y සමානයි 4 ඍණ x වැඩි කිරීම x. හරි පුතේ. එහෙනම් දැන් බලමු y සමානයි 4 ඍණ x කියලා කිය අපිට ලැබිලා තියෙන්නේ ඍණ 2. එහෙනම් අපි ඒකත් ලියාගමු ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ඕකේ පුතේ. එහෙනම් y සමානයි දැන් 4 ඍණයි ඍණයි ධන ධනයි ඍණයි නැවත ඍණ තමයි වෙන්නේ. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි නැවත ඍණ. දෙවර දෙක කීයද 4. එහෙනම් 4න් 4 ගියාම කීයද? ඒක බිඳුවයි සමමිතිකත්වය බලමු. ඒකත් හරි ඍණ 5ට ඍණ 5. එහෙනම් මෙතන බිඳුව තමයි එන්න ඕනේ. ඕකේ. දැන් අපි ප්‍රස්ථාරය නිර්මාණය කරමු. දැන් මේකේ ප්‍රස්ථාරය අඳින්නේ නැවත ලක්ෂ ටික අපි ලකුණු කරමු. ඍණ 3ට ඍණ 5 කියලා තමයි එලා දීලා තිබ්බේ. මෙතනදී අපිට ලැබෙන්නේ උපරිමයක්. හරි. ඍණ 3ට ඍණ 5. ඒ වගේම ඍණ 2ට බිඳුව කියන්නේ ඒ අක්ෂය මතම තමයි. and ඍණ 1ට 3. හරි. තුඟක් ආසන්නයෙන් යනවා. අනිත් එක 4. දැන් සමමිතිකත්වය සලකලා අපිට ලකුණු කරගෙන යන්න පුළුවන්. එකක් මෙතනට එනවා කොහොමත්. and අනිත් එක මෙතන and then අන්තිම එක. හරි. දැන් මෙයාලව සම්බන්ධ කරලා තමයි අපිට නිර්මාණය කරන්න තියෙන්නේ. අපි මේ නිර්මාණයත් කරමු. ප්‍රස්ථාරය අඳින්න කියනවා යාළුවා. හරි පුතේ. දැන් බලන්න දැන් මෙහෙම ප්‍රස්ථාරයක් ආවම යාළුවා දැන් අපෙන් අහන තවත් ප්‍රශ්න තුනක් තියෙනවා. වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. වර්තන ලක්ෂය කියලා කියන්නේ මෙන්න මේ හැරුම් ලක්ෂය. එහෙම නැත්නම් අපි දැන් මෙතනින් ගත්තොත් එතනදී අපිට ලැබෙන්නේ මෙන්න මේ මැද තියෙන කෙනා තමයි වර්තන ලක්ෂය කියලා අපි දැන් හඳුන්වන්නේ. එහෙනම් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය මොකක්ද අපිට ලැබෙන්නේ? ලැබිලා තියෙන්නේ 0.4. ඒ වගේම දැන් අපි අනිත් එකත් බලමු. ශ්‍රිතයේ උපරිමගේ කීයද? ඒක 4ම තමයි. ඒතර අපිට y සමානයි 4 කියලා දාන්න පුළුවන්. කලින් එකෙත් අපිට ලැබුණේ අවමේ කීයද කියලා. සමීකරණයේ මූල හොයන්න මේ පාර කෙලින්ම තියෙනවා. ඒක කැපිලා යන්නේ ධන 2 සහ ඍණ 2. එහෙනම් අපි දාමු x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. එච්චරයි දරුවෝ. එහෙනම් අපි ළඟ ප්‍රස්ථාර ගණන් දෙකත් අපි අමාරයි. දැන් අපි නැවත ඉහළටම යමු. අපි නොකරපු තැනට ප්‍රශ්න අංක 3. හරි පුතේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය ප්‍රශ්න අංක 3. ඔකේ දරුවෝ අපි එහෙනම් බලමු මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. ලඝු ගණක. ලඝු ගණකයේ පළවෙනි ගාන හැටියට යාලා දැන් දීලා තිබ්බ සමීකරණයක් විතර. එහෙනම් මේ සමීකරණයට අපිට ඉස්සලාම ඔයාලට පේනවා ඇති මෙයාලගේ
පාදයන් සියල්ලම සමානයි. පාදයන් සියල්ලම සමානයි නම් අපි වැඩි කරමු. එහෙනම් ධන තියදී අපි වැඩි කරන්න ඕනේ. ඍණ තිබ්බොත් අපි බෙදන්න ඕනේ. එහෙනම් x වරක් 5 5x ඒ වගේම 120 වරක් 3 360යි. ඉස්සරහට ගියොත් මෙතන පාදයන් ටික දාගත්තා. දැන් බලන්න දරුවෝ මෙතන LG7ට LG7 අපිට අයින් කරන්න පුළුවන්. ඒ හින්දා අපි එම නිසා කියන සංකේතය දාලාම සුළු කරමු. ඒතර 5x සමාන වෙනවා 360න්. ඒකෙන් පස්සේ දෙපැත්තම අපි දැන් 5න් සුළු කරන්න වෙනවා. බෙදන්න වෙනවා. ඒතර අපිට ලැබෙන පිළිතුර 72යි. දැන් අපි අනිත් ගණනට යමු. දැන් තියෙනවා අපිට ලඝු ගණක වගු පාවිච්චි කරලා අපිට මෙයාව සුළු කරන්න. එහෙනම් අපි දැන් ලඝු ගණක වගු පාවිච්චි කරමු. log වගු පාවිච්චි කරොත් අපි දැන් මෙයාව කොහොමද සුළු කරන්නේ? දැන් පුතේ මේකේ ලඝු ගණක වගු අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන් මේ ආකාරයට මම log එකක් දෙන්නම් ඔයාලට. ඕකේ පුතේ. එහෙනම් දැන් අපිට මෙතන තියෙනවා ඉස්සෙල්ලාම එයාලා දීලා තිබ්බ නම්බරේ මොකක්ද? අපි ඒක පොඩ්ඩක් බලමු. හරි. මේ තියෙන්නේ 23.42 වැඩි කිරීම 7.92 බෙදීම 41.58. ඒතර ඉස්සෙල්ලාම අපි log form එකේ ලියා ගමු. log form එකෙන් අපි කොහොමද ලියාගන්නේ? මෙතන වැඩි කිරීමක් තිබ්බොත් අපි ධන දාන්න ඕනේ. බෙදීමක් තිබ්බොත් අපි ඍණ දාන්න ඕනේ. හරිද? දැන් අපි මෙයාව පොඩ්ඩක් සුළු කරලා ගමු. දැන් මෙයාගේ 23 23 කියලා කියන්නේ ඉලක්කම් දෙකක් එතන තියෙනවා. ඒකෙන් පස්සේ 7 කියලා කියන්නේ ඉලක්කමක් තමයි පූර්ණාංශය හැටියට තියෙන්නේ. 41ටත් ඉලක්කම් දෙකක් තියෙනවා පූර්ණාංශය හැටියට. හරි පුතේ. දැන් මේකත් එක්කම අපි දැන් මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම පූර්ණාංශයේ එකක් අඩු කරමු. ඉලක්කම් දෙකයිනේ. ඉලක්කම් දෙකෙන් එකක් අඩු කරොත් මෙතන 1යි. මෙතන ඉලක්කමයි තියෙන්නේ. එයාගෙන් එකක් අඩු කරොත් බිඳුවයි. මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් අඩු කරොත් 1යි. එච්චරයි. වෙන වැඩි හිතන්න නැහැ පූර්ණාංශ ලියන එක. දැන් log බලමු. ඉස්සෙල්ලාම පළවෙනි එක නා 23.42. එයාට log වලින් අපි දැන් බැලුවොත් 23.42 හරි දරුවෝ. මෙතන පේනවනේ අපිට 23 කේ පොඩ්ඩක් අපි පල්ලෙහාට ගමු. ඕකේ දරුවෝ 23.4 23.4ට අපිට තිබ්බේ 36.92 23.42 42 නම් නැවත මේකෙම මේ පේලියෙම අපිට හතරක් පේනවා. හරි එහෙනම් අපි ඒක තමයි ලකුණු කරන්න වෙන්නේ. ඒ දෙන්නවම එකතු කරොත් 36.92ට අපි හතරක් එකතු කරොත් 36.96. ඒකත් එක්කම අපි දැන් අනිත් එකනව බැලුවොත් 79.2 79.2 හුඟක් ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. හරි පුතේ. මෙන්න අපිට තියෙනවා 79.2. මේ තියෙන 79 79.2 අපිට ලැබෙනවා 89.82. 89.82 තමයි අපිට ලැබෙන්නේ 79.2ට. ඕකේ. එහෙනම් අපිට එතන පොඩි දෝෂයක් වුණා. අපි එහෙමීට ඒක බලමු. කව කරන්නේ කොහොමද කියලා. 89.82. නෑ 89.87. ඒක හරි. 79.2 නේ. එහෙනම් මෙයා 0.12 89.87. අනිත් එක 41.58. 41.58. එයාවත් අපි දැන් බලමු. 41 5 5 තියෙන 61 80 61 80 58 8ට පල්ලෙහායින් නැවත තියෙන්නේ 8ම තමයි. එහෙනම් 61 88. දැන් අපි මෙයාලව එකතු කරමු. එකතු කරොත් අපිට ලැබෙන්නේ 2.2683. අපි නැවත කලින් පේපරේට ගියොත් හරි. දෙන්නවම එකතු කරොත් අපිට ලැබෙන්නේ 2.2683. ඒකෙන් පස්සේ අඩු කරාම අපිට ලැබෙනවා යම් පිළිතුරක්. ඒක තමයි 64.95 දරුවෝ. ඒතර දැන් මේ දෙන්නගේම ඇන්ටිලොග් හොයමු. ඇන්ටිලොග් හොයන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. නැවත කලින් පිටුවටම අපි ගියොත් හරි. අපිට හොයන්න තියෙන කාගේද 69.94. 69.95 අපි හැමෝටම පේනවා. 69.95. 64 64.93 64.95 නැහැ 64.93 තියෙනවා. ඒකට තව දෙකක් තමයි අපි එකතු කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ පේලිය 44 ඒක අපි ලියමු 44 ඒකත් එක්කම 44 6 44 6 වෙනි තීරුව and මේ දෙක තියෙන්නේ දෙවෙනි තීරුව. මේ දෙනම එකතු කරොත් මේ දරුවා අපිට 64.95ක් ලැබෙන්නේ. හරි. ඒකත් එක්කම දැන් මෙතන තියෙන්නේ බිඳුවක් පුතේ. බිඳුවක් තියෙනවා මොකද්ද කරන්න ඕනේ? එකක් එකතු කරන්න ඕනේ. එකක් එකතු කරාම එතකොට කීයද? 1යි. එතකොට බිඳුව 1 එක දශම ස්ථානයක් අපි ලියෙන්නයි තියෙන්නේ. මෙතන නිකමට හරි එකක් තිබ්බොත් අපි තව එකක් එකතු කරන්න ඕනේ. 1 1 2යි. එහෙනම් දශම ස්ථාන දෙකක් ගේන්න ඕනේ. එතකොට පිළිතුර 44.62යි. එයාලගේ වෙනසක් එතන තියෙනවා. ඕකේ ඩන්. දැන් අපි යමු අන්තිම ගානට log 5 125. හරි පුතේ. දැන් මේ log 5 125 කියලා කියන්නේ දැන් මේ 125 කියන එක අපිට දැන් ලියන්න පුළුවන් 5 3 වෙනි බලයේ හැටියට. 5 වරක් පහ 25 25 වරක් පහ 125යි.
හරි පුතේ. ඒතකොට ඒකම දාලා අපිට ලඝු ගණක නීතියක් තියෙනවා. මෙන්න මේ දර්ශකයේ ඉස්සරහට ගෙන්න පුළුවන්. ඒතර අපිට ලියන්න පුළුවන් 3 වැඩි කිරීම log 5 5. ඕකේ log 5 5 කියලා කියන්නේ 1යි. එහෙනම් 3 වරක් එක අපිට ලැබෙන පිළිතුර 3යි. එච්චරයි දරුවෝ. දැන් අපි යමු අනිත් ගානට. හරි පුතේ. එහෙනම් දැන් අපි 4 වෙනි ප්‍රශ්නෙට තමයි යන්නේ. 4 වෙනි ප්‍රශ්නේදී එයාලා දැන් කියනවා අපිට ඒක simple A simple B කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ simple A වල ඝනකාභ හැඩති ජලය ටැංකියක මීටර 3ක්ද දිග මීටර 3යි පළල මීටර 2යි උස මීටර 1.5ක්ද වේ. හරි අපි එහෙනම් ඝනකාභයක් අපි හඳ ගමු. මේකේ යාල දිග දීලා තියෙනවා මීටර 3යි. අපි ඒ ටිකක් ලියා ගමු. දිග මීටර 3යි පළල මීටර 2යි and උස මීටර 1.5යි. මේක උස කියලා ගමු. මීටර 1.5යි සහ පළල මීටර 2යි. හරි පුතේ. දැන් මෙම ටැංකිය සම්පූර්ණ පෙරවීමට ජලයේ ඝන මීටර කීයක් අවශ්‍යද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. අපි එහෙනම් දාලා ගමු. පරිමාව සමානයි. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම 1.5 කියලා තමයි ගන්න වෙන්නේ. දැන් අපි ආව වැඩි කරොත් අපිට ලැබෙන පිළිතුර බලමු. 1.5 වරක් 2 අපිට ලැබෙනවා 3යි. 3 වරක් 3 9යි ඝන මීටර. එම් 3 කියලා තමයි අපිට දැන් දාන්න වෙන්නේ. හරි. දැන් ඒකත් එක්කම අනිත් ප්‍රශ්නේ මිනිත්තුවට ලීටර 500ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් එම ටැංකිය පිරීමට ගත වන කාලය සොයන්න. එහෙනම් දැන් මේකට අපිට දාන්න වෙන්නේ පරිමාව සමානයි දාන්න පුළුවන් සූත්‍රය ශීඝ්‍රතාවය එහෙම නැත්නම් වේගය සමානයි ශීඝ්‍රතාවය කියලාම දාමුකෝ. ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. පරිමාව බෙදීම කාලය. ඕකේ. දැන් යාළ කියන්නේ මිනිත්තුවට ලීටර 500ක ශීඝ්‍රතාවයකින් පිරවීමට ගත වන කාලය තමයි යාළ අපෙන් විමසන්නේ. එහෙනම් දැන් මෙතන කාලය අපි අනිත් පැත්තට ගෙනිච්චොත් හරස් කුණිතය අපිට දැන් දාන්න පුළුවන් නේ දරුවෝ. හරස් කුණිතය අපි දැම්මොත් මේ දෙනව මාරු කරන්නයි තියෙන්නේ පැති දෙක. එතකොට කාලය සමානයි. කාලය කියන එක මම දැන් t කියලා අරගන්නම්. එහෙනම් t සමානයි පරිමාව. පරිමාව අපි ළඟ දැන් තියෙනවා 9යි ඝන මීටර. 9යි ඝන මීටර. ඒ වුණත් එයාලා ලීටර වලින් නේද මේක දීලා තියෙන්නේ. එහෙනම් ඝන මීටර 9ක් කියලා කියන්නේ ලීටර කීයද 1000න් වැඩි කරමු. එහෙනම් ලීටර 1000යි. ලීටර 1000 අපි දැන් බෙදමු එහෙනම් ලීටර 500යි. එයාලා කියන්නේ කොහොමද? L විනාඩියට MIL විනාඩියට ලීටර. මේකත් ලීටර. L කියලා තමයි මම දාලා තියෙන්නේ. ඕකේ. හරි. දැන් මෙයාලා අපි බෙදුවොත් අපිට ලැබෙන පිළිතුර මොකක්ද කියලා බලමු. එහෙනම් 9000 අපි 500න් බෙදුවොත් අපිට ලැබෙන පිළිතුර 0.3 ඉස්සලාම කැන්සල් කරන්න පුළුවන්. සෝරි 0.2ක් අපිට කැන්සල් කරන්න පුළුවන්. 50 සෝරි 95න් බෙදුවොත් අපිට ලැබෙනවා පිළිතුර 14 කියලා. එහෙනම් කාලය කීයද? විනාඩි 14යි. විනාඩි 14යි. ඒක තමයි අපිට ලැබෙන පිළිතුර. ඕකේ. දැන් ඒකත් එක්කම අපි දැන් අනිත් ප්‍රශ්නෙටත් යමු. පැයට කිලෝමීටර 72ක වේගයෙන් ධාවනය වන දුම්රියක දිග මීටර 160කි. එම දුම්රියට මීටර 200ක් දිග වේදිකාවක් පසු කිරීමට ගත වන කාලය සොයන කියලා තමයි යාළුවා අපෙන් විමසලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් මේක ක්ලෝස් කරමු. Thank you. Right. පැයට කිලෝමීටර 72ක වේගයෙන් ධාවනය වන දුම්රියක දිග මීටර 160කි. එම දුම්රියට මීටර 200ක් දිග වේදිකාවක් පසු කිරීමට ගත වන කාලය. ඒ කියන්නේ අපි මේක පොඩ්ඩක් ඇඳලා පෙන්නුවොත් ඔයාලට
මෙන්න අපි ගමු මේක තමයි දුම්රිය. එහෙනම් දැන් දුම්රිය පහු කරනවලු වේදිකාවක්. ඕකේ. ඒ වේදිකාවේ දිගත් එයාලා දැන් දීලා තියෙනවා මීටර 200යි. ඕකේ. අපි කලර්ස් දෙකක් පාවිච්චි කරමු. මේක වේදිකාව. මේ වේදිකාවේ දිග මීටර 200යි. and මෙන්න දුම්රිය. දැන් දුම්රිය පහු කරන්න පටන් ගන්නෙ වේදිකාව මෙතන ඉඳලා. මෙතන තමයි දුම්රිය පටන් ගත්තේ කියලා කියමු. ඒතර දුම්රිය ඒ වේදිකාව පහු කරලා ඉවර කරන්න නම් එයා මෙතනට වෙනකන් යන්න ඕනේ. එයාගේ වලිග කෑල්ල ඒක සම්පූර්ණයෙන්ම වේදිකාව පහු කරන්න ඕනේ. දුම්රිය පටන් ගන්න එයාගේ මුහුණේ. ඒතර එයාගේ සම්පූර්ණ දිග අපිට ගන්න වෙනවා. උදාහරණ දැන් දුම්රිය මෙතනින් තමයි පටන් ගත්තේ. එයාගේ ගමන. ඒතර මෙතන ඉඳලා වේදිකාව පහු කරනවා කියලා කියන්නේ එයාගේ වලිගයත් පහු කරලා යන්න ඕනේ. ඒතර මේ සම්පූර්ණ දිග කීයද කියලා තමයි අපිට දැන් බලන්න වෙන්නේ. ඒතර සම්පූර්ණ දිග අපිට ගන්න වෙන්නේ 360යි මීටර. එහෙනම් මීටර 360යි සම්පූර්ණ දිග පැයට කිලෝමීටර් 72ක වේගයේ. ඒතර මේක තියෙන්නේ පැයට කිලෝමීටර වලින්. හරි දැන් ගත වන කාලය යාල හොයන්නේ කියන්නේ. එහෙනම් අපි එක්ක මීටර කියන එක කිලෝමීටර වලට පරිවර්තනය කරගන්න ඕනේ. ඒකට අපි 1000න් බෙදන්න වෙනවා. එක්ක එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැයට කිලෝමීටර 72 කියන එක අපිට ms ඍණයක වලට මාරු කරන්න පුළුවන්. එහෙනම් පැයට කිලෝමීටර 72 කියන එක අපි ms ඍණයකට මාරු කරමු. ඒතර යාව මාරු කරන්න අපි කීයෙන්ද වැඩි කරන්න ඕනේ? අපිට වැඩි කරන්න වෙනවා මෙයාව වැඩි කිරීම 5 බෙදීම 18. හරි පුතේ. අපි දැන් 5 බෙදීම 18න් මෙයාව වැඩි කරොත් අපිට ලැබෙන පිළිතුර මොකක්ද කියලාත් බලමු. අපිට මෙතන 18ට 42 72 කැන්සල් කරන්න පුළුවන්. එතකොට 4යි. 4 වරක් 5 අපිට ලැබෙන පිළිතුර 20යි කිලෝමීටර. එච්චරයි. සෝරි කිලෝමීටර නෙවෙයි. දැන් පැයට කිලෝමීටර කියන එක තමයි අපි දැන් ms වලට මාරු කරේ. එහෙනම් 20යි ms ඍණ 1. එච්චරයි. හරි දරුවෝ. එහෙනම් තත්පරයට මීටර 20යි. දැන් මෙතන තියෙන මීටර 360යි. දැන් අපිට කාලය හොයන්න පුළුවන් තත්පර වලින්ම. හරි. එහෙනම් තත්පරයට මීටර 20යි මීටර 360ක් ගමන් කරන්න අපිට කොච්චර තත්පරයක් යනවද කියලා අපි දැන් හොයමු. ඒක හොයන්නේ කොහොමද? වේගය සමානයි දුර බෙදීම කාලයට. වේගය සමානයි දුර බෙදීම කාලය. ඕකේ. මේක තමයි සූත්‍රය. හරි පුතේ. දැන් වේගය සමානයි දුර බෙදීම කාලයේදී දැන් යාලා අපෙන් අහන්නේ කාලයනේ. එහෙනම් නැවත කාලය තනි කරනවා උක්ත කරනවා කියලා කියන්නේ අපි දුර බෙදන්න වෙනවා. දුර කියන්නේ මීටර 360 බෙදන්න වෙනවා කාලය. සෝරි වේගය. වේගය කියන්නේ 72යි. 72 කියන එක තමයි අපි දැන් මාරු කරලා ගත්තේ 20යි ms ශ්‍රේණියක වලට. හරි. එහෙනම් m ට m කැන්සල්. එතකොට අපිට s ශ්‍රේණියක විතරයි ඉතිරි වෙන්නේ. ඒ ශ්‍රේණියක කියන එකක් දැන් උඩහට આવොත් එයා s වෙයි. එහෙනම් 360 20න් බෙදුවොත් අපිට ලැබෙන පිළිතුර 18යි. කෙලින්ම තත්පර 18ක් තමයි අපිට ගත වෙන්නේ. අපි මෙතනදි කරේ කාලය කියන එක තනිකරන්න අපි හරස් ගුණිතය තමයි දැම්මේ. ඒ කියන්නේ වේගය මෙතනට ගියා කාලය උඩහට ආවා. එච්චරයි දරුවෝ. එහෙනම් සිම්පල් B ප්‍රශ්නයක් ඉවරයි. දැන් එහෙනම් අපි යමු ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 යාලා මොකද්ද අපිට කියලා තියෙන්නේ? ඒක ඇඩ්වයිස් එකක් අරගමු. දොඩම් ගෙඩි 5ක් සහ අන්නාසි ගෙඩි. සම්පූර්ණ ප්‍රශ්නේ මෙච්චරද? ඔව්. දොඩම් ගෙඩි 5ක් සහ අන්නාසි ගෙඩි 2ක් මිලට ගැනීමට රුපියල් 880ක් වැය වේ. රුපියල් 880ක් වැය වේ. දොඩම් ගෙඩි 3ක මිල අන්නාසි ගෙඩියක මිලට සමාන වේ. හරි. එහෙනම් ඒකට අදාළ සමීකරණ අපි දැන් ලියලා ගමු. හරි පුතුලා. දැන් මෙතන දොඩම් ගෙඩිය කියලා x කියලා ගන්න නේද කියන්නේ. එහෙනම් දොඩම් x කියලා දාගමු. අනිත් එක මොකද්ද? අන්නාසි අපි y කියලා අරගමු. ඕකේ. දැන් දොඩම් ගෙඩි 5ක් සහ අන්නාසි ගෙඩි 2ක්
880යිලු. දොඩම් ගෙඩි 5ක් සහ අන්නාසි ගෙඩි 2ක් කියන්නේ ඔක්කොම 880යි කියලා තමයි අර දැන් මෙන්ෂන් කරලා තියෙන්නේ. හරි. ඒකත් එක්කම යාලා දැන් කියනවා දොඩම් ගෙඩි 3ක මිල අන්නාසි ගෙඩියක මිලට සමාන වෙයි. එහෙනම් අන්නාසි ගෙඩියක් කියලා කියන්නේ දොඩම් ගෙඩි 3ක මිලට සමාන වෙනවා. අන්නාසි දොඩම් ගෙඩි 3ක මිල අන්නාසි ගෙඩියක මිලට සමාන වෙයි. අන්නාසි ගෙඩියක් කියන්නේ දොඩම් ගෙඩි 3ක මිලට සමාන වෙනවා. එහෙනම් y කියන්නේ සමානයි 3x කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. දැන් දොඩම් ගෙඩියක මිල රුපියල් x ද ඉහත තොරතුරු ඇසුරෙන් x සහ සමීකරණ දෙකක් අපි දැන් ගොඩනගලා ඉවරයි. මේක තමයි රෝම ඉලක්කම් 1 පිළිතුර. දැන් යාලා කියන්නේ මොකද? ඉහත සමීකරණ විසඳීමේ. ඔයාලට අවශ්‍ය නම් සමීකරණ 1 2 කියලා අරගෙන විසඳන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආදේශ ක්‍රමයෙන් අපිට විසඳන්නත් පුළුවන්. අපි මේක ආදේශ ක්‍රමයෙන් විසඳමු. y සමානයි 3x කියලා නේද යාලා දැන් දීලා තියෙන්නේ. එහෙනම් අපිට y වෙනුවට කෙලින්ම 3x දාන්න පුළුවන්. එහෙනම් මම දැන් y වෙනුවට 3x දාලා ලියන්නම්. මෙන්න ආදේශ ක්‍රමය ප්‍රශ්නාංක 2 පිළිතුර. 5x ධන 2යි. දැන් y වෙනුවට අපි දැන් දාන්න යන්නේ කීයද? 3x සමානයි 880. හරි දැන් මේවා අපිට තවත් සුළු කරන්න පුළුවන්. 5x ධන දෙවරක් 3 කියන්නේ අපිට 6x සමානයි 880. 5x සහ 6x කියන්නේ 11x. 11x සමානයි 880යි. ඕකේ එහෙනම් 1x එකක් කීයද? 1x එකක් 80යි. එක x එකක් කියලා කියන්නේ මොකද්ද? ඒක දොඩම් ගෙඩියක මිල. එහෙනම් දොඩම් ගෙඩියක මිල 80යි කියලා කියන්නේ අපිට දැන් අන්නාසි ගෙඩියක මිලත් හොයන්න වෙනවා. එහෙනම් අන්නාසි ගෙඩියක මිල හොයන එක හුඟක් ලේසි. y සමානයි එයාටම දීලා තිබ්බා 3x කියලා. දරුවෝ y සමානයි 3x කියලා කියන්නේ y සමානයි 3 වරක්. දැන් x කියන එකේ වටිනාකම අපිට ළඟ තියෙනවා 80යි. එහෙනම් වැඩි කරාම අපිට ලැබෙනවා 240යි රුපියල්. හරි. එහෙනම් දැන් රෝම ඉලක්කම් 2 පිළිතුර අපි දීලා ඉවරයි. දැන් රෝම ඉලක්කම් 3 රුපියල් 640කට සමාන දොඩම් ගෙඩි ගණනක් සහ අන්නාසි ගෙඩි ගණනක් මිලදී ගත හැක. එලෙස මිලදී ගත හැකි දොඩම් ගෙඩි ගණන සොයන්න. රුපියල් 640කට සමාන දොඩම් ගෙඩි සහ අන්නාසි ගෙඩි මිලදීලා ගන්න පුළුවන්. එතෙන්දී යාලා කියන්නේ මොකද්ද? මෙතන සමාන ගෙඩි ගාණක් ගන්න පුළුවන්ලු දොඩම් සහ අන්නාසි. දොඩම් කීයද? එකක් 80යි. අන්නාසි කීයද? එකක් 240යි. එතකොට මේ දෙන්නවම ගන්න පුළුවන් රුපියල් 640ට ජෝඩු පිටි. අපි එනම් බලමු. n 80යි 240යි කියන්නේ 320යි. සමානයි 640. ඔව් ඒ කියන්නේ එක පෙයා එකක් අපි දැන් ගත්තොත් 320ක් අපිට ලැබෙනවා. 320ක් තමයි අපිට වියදම් වෙන්නේ. එහෙනම් මෙතනදී අපිට ඒ විදිහේ පෙයා කීයක් ගන්න පුළුවන්ද කියන එක තමයි යාලා අහන්නේ. එහෙනම් 640 අපි දැන් බෙදමු 320. එහෙනම් අපිට ඩිරෙක්ට් පිළිතුර ලැබෙනවා n සමානයි 2. ඒ කියන්නේ අන්නාස් ගෙඩි දෙකකුත් දොඩම් ගෙඩි දෙකකුත් එහෙම ගන්න පුළුවන් රුපියල් 640ට. එච්චරයි දරුවෝ. එහෙනම් ප්‍රශ්නාංක 5ත් හමාරයි. දැන් අපි යමු ප්‍රශ්නාංක 6ට. ප්‍රශ්නාංක 6 එයාලා මොකද්ද අපිට කියලා තියෙන්නේ? පහත ප්‍රකාශවල කුඩා පොදු ගුණාකාර සොයන්න කියන එක තමයි දැන් අපිට ලැබිලා තියෙන ප්‍රශ්නය. ඒතර මේකත් අපිට හොයන්න පුළුවන්. පහත ප්‍රකාශවල කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා එයාලා දැන් අපිට දීලා තියෙනවා පළවෙනි එක 2යි a ධන b and අනිත් එක 6යි a වර්ගයේ ඍණ b වර්ගය. අපි එහෙනම් එයාව ඉස්සෙල්ලාම සාධක කඩමු. a ධන b එකක් a ධන b අනිත් වරහන a ඍණ b කියලා අපිට දාන්න වෙනවා. and අනිත් එක න 3යි a ඍණ b. දැන් අපි මෙයාව කොහොමද කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? කුඩා පොදු ගුණාකාරය හොයන්න නම් අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න ඕනේ. එහෙනම් දරුවෝ මෙන්න අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යමු. අපිට බෙදන්න පුළුවන් නම්බර එකක් තමයි ඉස්සෙල්ලාම අපි ලයින් ටික ගහගමු. පොඩ්ඩක් ලේසි අපිට එතකොට.
අපි A ධන B වලින් බෙදමු. අපි දැන් A ධන B වලින් බෙදුවොත් අපිට ලැබෙන පිළිතුරු මොකද්ද? ඉස්සෙල්ලා A ධන B මෙතනින් කැන්සල්, මෙතනිනුත් A ධන B කැන්සල්. දැන් බැලන්ස් එක අපි ලියාගෙන යමු. මොකද්ද මෙතන බැලන්ස් වෙන්නේ? දෙක බැලන්ස්. ඒකත් එක්කම 6යි වරහණ ඇතුලේ A ඍණ B බැලන්ස්. and තව පොඩක් ඉස්සරහට ගියොත් 3යි A ඍණ B බැලන්ස්. ඔකේ දැන් අපිට කැන්සල් කරන්න පුළුවන් A ඍණ B. A ඍණ B ගෙන් බෙදමු. බෙදුවම තමයි අපිට A ඍණ B ගෙන් කැන්සල් කරන්න පුළුවන්. එහෙනම් මම මේකත් ලියා ගන්නම්. වරහණ ඇතුලේ අපි දාගමු A ඍණ B. ඕකේ දුවේ. දැන් ඒ කැන්සල් කරලා ඉවරයිනේ. දැන් අපිට බැලන්ස් වෙලා තියෙන්නේ 2යි. ඒ වගේම 6 and සහ අන්තිමට 3ක් ඉතිරි වෙලා තියෙනවා. දැන් මෙයාලා අපි 3ෙන් බෙදමු. 3ෙන් බෙදුවාම දැන් 2 3ෙන් බෙදන්න බැරි හින්දා 2 එහෙමම තියමු. and then 6 3ෙන් බෙදුවාම අපිට ලැබෙනවා 2. 3 3ෙන් බෙදුවාම අපිට ලැබෙන්නේ 1. දැන් අපිට 2කින් බෙදන්න පුළුවන්. හරි. 2 2කින් බෙදුවම 1යි. නැවත 1යි. and අන්තිම කෙනා කොහොමත් එයා 1යි. එච්චරයි දරුවෝ. එහෙනම් අපිට ලැබෙන කුඩා පොදු ගුණාකාරයේ මෑගේ පිළිතුර කීයද? කෙලින්ම අපිට ලැබෙනවා සමානයි කියලා දාලා දෙවරක් 3 6යි. වරහණ ඇතුලේ A ඍණ B. නැවත වරහණ ඇතුලේ A ධන B. හරි. දැන් සාධක සොයන්න කියලා තමයි එලා දීලා තියෙන අපිට x වර්ගය ඍණ 3x ඍණ 28. ඕකේ. දැන් එයාගේ සාධක ටික අපි හොයන්නේ කොහොමද කියලා බලමු. x වර්ගය ඍණ 3x ඍණ 28. මම එහෙනම් මේ ටික කැන්සල් කරා. ඕකේ පුතේ. දැන් අපිට තියෙන්නේ x වර්ගය ඍණ 3x and ඍණ 28. දැන් මෙයාගේ සාධකය කොහොමද හොයන්නේ කියලා අපි බලමු. වර්ගයේ ලියන එක පොට්ටක් අමාරුයි මෙතන. නැවත නැවත ටයිප් කරන්න වෙනවා. කමක් නැහැ. දැන් ඍණ 28. ඍණ 28. ඍණ 28 අපි සාධක ටික ලියාගෙන යමු. ඍණ 28ට අපිට තියෙන සාධක තමයි එකක් එක්වරක් 28 වෙන දෙවරක් තියෙනවා 14 වෙන හතරවරක් 7. ඒ හැර වෙන කිසිම සාධකයක් අපි ළඟ නැහැ. දැන් මෙතන අඩු කිරීමක් තියෙන්නේ. එහෙනම් අඩු කරලා බලමු මෙතන 27යි 12යි 3යි. එහෙනම් 3 තමයි අපිට අවශ්‍යම පෑ එක. එහෙනම් 7යි 4 තමයි අපිට ගැළපෙනම කෙනා. එහෙනම් අපි 7යි 4යි කියන එක අරගමු. 7යි 4. ඕකේ නේද දරුවෝ? එහෙනම් මෙතන x වර්ගයේ එහෙමමයි ස්පේස් එකක් තියෙනවා. x වර්ගයේ දැන් 3x වෙනකොට අපි දැන් ලියන්නේ 4x සහ 7x. ඕකේ. ඒකෙන් පස්සේ ඍණ 28 එහෙමමයි. ඕකේ ඩන්. හරි දරුවෝ. ඒ වර්ගයත් අපි එහෙමම තියාගමු. ඕකේ. දැන් මෙතනට සංකේතය කොහොමද දාන්නේ? කවදත් මැද තියෙන සංකේතය විශාලම කෙනාට දාමු. එතකොට එයා 7x වෙනවා. ඍණ 7x වෙනවා. ඕකේ. and එතකොට මේ ඍණ 7x නම් එතකොට මේ සංකේත දෙක මේ වටිනාකම් දෙක අඩු කරොත් තමයි 3. එතකොට සංකේත දෙක මොකද්ද වෙන්න ඕනේ? වෙනස් වෙන්න ඕනේ. හරි. දැන් අපිට සාධක ගණන්න පුළුවන්. x වර්ගයේ ධන 4x වල පොදු පදේ පොදු සාධකයක් තමයි x. එයාව අපි එළියට ගත්තොත් එහෙනම් x ධන 4ක් අපිට ඉතිරි. ඒ වගේම අනිත් එක නා ඍණ 7. එතකොට ඍණ 7 අපි එළියට ගත්තොත් x නැවත ඍණයි ඍණයි මොකද වෙන්නේ? ධන 4ක් වෙනවා අපිට. ඕකේ ඩන්. එහෙනම් එකක් x ධන 4 අනිත් එක නා x ඍණ 7. ඕකේ. එහෙනම් දැන් මේක සාධක කඩලා ඉවරයි. දැන් මේක සුළු කරන්න. රෝම ඉලක්කම් 3. එතකොට යාව සුළු කරන එකත් අපිට ඉක්මනටම කරන්න පුළුවන්. මෙතනදී අපි සලකන්න ඕනේ එයාලගේ හරයන් සමානද නැද්ද කියලා. එයාලගේ හරයන් බොහෝ දුරට සමානයි දරුවෝ. දැන් බලන්න දැන් මේක ගත්තොත් ලවය මන් ලියන්නම් 2. දැන් හරියට අපිට දීලා තියෙන්නේ එයාලා ඒ ඍණ 3. හරි. එතකොට අනිත් පැත්තේ දැන් මෙතන ඍණනේ පුතේ.
ඍණ එකෙන් පස්සේ 5. මෙතන 3 ඍණ a කියන එක අපිට a ඍණ 3 කියලා ලියන්න පුළුවන්. එහෙම a ඍණ 3 කියලා ලියද්දී මේ එළියෙන් තියෙන සංකේතය මාරු කරන්න වෙනවා අපිට. එච්චරයි. දැන් බලන්න. ඕකේ. දැන් 2 ධන 5 අපිට ලැබෙන පිළිතුර කීයද? 7යි. එහෙනම් 7 බෙදීම a ඍණ 3. හරි. 6 වෙනි ප්‍රශ්නයත් හමාරයි. ඕකේ පුතේ එහෙනම් දැන් මෙතන ප්‍රශ්න අංක 4 අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ප්‍රශ්න අංක 4 අපිට දැන් තියෙන්නේ ලඝු ගණක. ඉස්සෙල්ලාම යාළුවා අපිට දීලා තියෙනවා ලඝු ගණක. එහෙනම් අපි ලඝු ගණකය සුළු කරන්නේ කොහොමද කියලා බලමු. ලඝු ගණකයේ අපි දැන් දීලා තියෙන 147 බෙදීම 27.3. හරි. අපි එහෙනම් මෙයාව කොහොමද සුළු කරන්නේ කියලා බලමු. යාළුවා දීලා තියෙන 147 ඊයින් පස්සේ බෙදීම right බෙදීම 27.3 කියන එක තමයි දැන් ප්‍රශ්නය. ඒ බෙදීමට අපි ලයින් එකක් දාමු. හරි පුතේ මේක බෙදීම. හරි. දැන් බලන්න යාළුවා මොකද අපිට කියන්නේ? මෙයාව අපි දැන් කොහොමද ලඝු ගණක දාන්නේ? පළවෙනි ස්ටෙප් එක බලා ගන්න ලඝු ගණකය. LG කියලා තමයි අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. LG x කියලා දාලා එයාව සමාන කරන්න. දැන් නැවත LG දාමු 147යි. 147 දැන් බෙදීම මොකද වෙන්නේ? ඒක අඩු කිරීමක් වෙනවා. ආපහු LG 27.3 කියලා අපි ලියාගත්තා. හරි. දැන් LG දාද්දි මෙතන බෙදීමක් තිබ්බොත් එයා අඩු කිරීමක් වෙනවා. වැඩි මොකුත් නැහැ. බෙදීමක් තියදී ආ මොකද වෙන්නේ? අඩු කිරීමක් වෙනවා. ඒ වගේම වැඩි කිරීමක් තියදී ආ මොකද වෙන්නේ? එකතු කිරීමක් වෙනවා. ඒක තමයි එතන තියෙන වෙනස. හරි පුතේ. දැන් අපි ලඝු ගණක හොයන්න යන්නේ. ඕකේ. දැන් මේකේ ලඝු ගණකය හොයන්න කලින් අපි ඉස්සෙල්ලාම එයාලගේ පූර්ණාංශ ටික දාගෙන ඉන්න ඕනේ. උදාහරණ දැන් මෙතන ඉලක්කම් 3ක් නේ තියෙන්නේ 147 පූර්ණාංශ 3ක් තියෙනවා නම් 3න් එකක් අඩු කරන්න. ඒක තමයි ක්‍රමය. 3න් එකක් අඩු කරොත් 2.0 කියලා තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම දැන් මෙයාගේ පූර්ණාංශය බලමු 2.7යි විතරයි පූර්ණාංශය. අනිත් එක නා දශමාංශනේ. දශමය ගන්න එපා. ඒතර 2.7යි 2.7යි කියන්නේ ඉලක්කම් දෙකයි. දෙකෙන් එකක් ගියාම 1.0 කියලා තමයි අපිට දෙන්න වෙන්නේ. ඒතර පූර්ණාංශ අපි ගනිද්දී අපි සැලකුවේ මෙන්න මේ ටර්ම් දෙක. මෙතන 2.7යි. ඒ වගේම මෙතන අපි ගත්තේ 147. හරි පුතේ. දැන් අපි අනිත් ගානට යමු. දැන් මෙයාලගේ ලඝු ගණක අපි දැන් හොයන්න යන්නේ. හරි. ලඝු ගණකේ කොහොමද හොයන්නේ? 147 අපි එහෙනම් අනිත් පිටුවට යමු. මෙන්න ලඝු ගණක chart එක ඔයාලගෙත් අච්චු පොත්වල ඇති. අපි බලන්න ඕනේ 14යි 7. එහෙනම් අපි දැන් 14යි 7 බලමු. හරි. 14 අපිට පේනවා. 14 පොඩ්ඩක් zoom කරොත්. ඕකේ දැන් 14ේ 7 7 කියන්නේ මෙතන 16යි 7යි 3යි තමයි අපිට පිළිතුර හැටියට ලැබෙන්නේ. එහෙනම් කෙලින්ම 16ේ 7යි 3යි කියන එක අපි දැන් ලියා ගමු. 16යි 7යි 3යි. හරි පුතේ. ඒකත් එක්කම දැන් අනිත් එක 27ේ 3. 27ේ 3 නම් අපි දැන් තව පොඩක් පල්ලෙහාට යන්න වෙනවා අපිට. හරි 27 බිංදුව 27 1 27 2 27 3 ඒ කියන්නේ 43 62 43 62 ඒක තමයි අපිට දැන් මෙතන ලියන්න තියෙන්නේ 43 62 ලවගණක ලේසි 43 62 නේද අපිට ආවේ හරි පුතේ දැන් අපිට තියෙන්නේ මේ දෙන්නව අඩු කරන්න එහෙනම් අපි දැන් අඩු කරමු කොහොමද අඩු කරන්නේ 3න් 2ක් ගියාම 1යි 7න් 6ක් ගියාම 1යි 6න් 3ක් ගියාම 3යි එකෙන් 4ක් යන්න බෑ එහෙනම් 11න් 4ක් ගියාම 4යි ඊට පස්සේ එකෙන් එකක් ගියාම 0යි දැන් මේක තමයි ලඝු ගණකයේ හැටියට අපිට දැන් ලැබෙන්නේ. දැන් log ලැබුණාට පස්සේ log නේ තාම තියෙන්නේ LG නේ. ඒ LG එක ඉවත් කරන්න අපි දැන් anti log දාමු. දැන් anti log දැම්මොත් මොකද්ද වෙන්නේ දැන් මෙයාට? අඩු කරලා ලැබෙන පිළිතුරට අපි දැන් anti log කියලා ටර්ම් එකක් අපි දැන් පාවිච්චි කරනවා. මෙයාව දැන් කන පිට හොයන්න ඕනේ. 73යි 11 නේද අපිට දැන් ලැබිලා තියෙන්නේ 73 11 73 11 අපි දැන් බලන්න ඕනේ මෙයාගේ ඇතුල් පැත්තෙන් 73 11 73 11 හරි මෙතන තමයි තියෙන්නේ. ඕකේ දැන් බලන්න 73 11 නෑ. 73 බිඳුවට තමයි තියෙන්නේ. පල්ලෙහා තියෙන නම්බරේ තමයි අපි දැන් බලන්න ඕනේ. 73 බිඳුවයි 8යි. ඒතර 11ට තව 3ක් ඕනේ. 3කුත් තියෙනවා මෙතන. මේකේ නැත්තම් ආසන්න අගයක් තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන තිබ්බනේ. ඒ හින්දා එයා තමයි අපිට අවශ්‍යම කෙනා. එහෙනම් දැන් මෙතන තව පොඩ්ඩක් highlight කරගමු. 73 8
ඔයාලා රූලක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට ඒක පැටලෙන්නේ නැහැ. 73.8 කියන්නේ පේලි අංකය 53, තීරු අංකය 8. එහෙනම් යාවම දාමු 53 8. මේ 53 8. 53 8. ඊට පස්සේ මෙයාගේ මීන් ඩිෆරන්ස් එකට යනවා 4. එහෙනම් 4ක් මෙතනට අපිට දාගන්න වෙනවා. එතකොට මේක තමයි මෙයාගේ ඇන්ටිලෝග්. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ දශමයේ තියන්න ඕනේ. දශමයේ කොහෙද තියන්නේ? පහට ඉස්සරහින්ද, 5යි 3යි අතරද, 3යි 8යි අතරද? ඒ කියන්නේ මෙතනද දශමයේ තියන්නේ? නැත්නම් මෙතනද දශමයේ තියන්නේ? නැත්නම් මෙතනද? නැත්නම් මෙතනද? නැත්නම් මෙතනද? නැත්නම් තවත් බිංදු දාගෙන යනවා ගිහිල්ලා තියනවාද කියන එක අපි කොහොමද බලන්නේ? ඒක බලන්නේ මෙතන බිංදුවනේ පුතේ. අපිට ලැබිලා තියෙන පිළිතුරේ පූර්ණාංශය කීයද? බිංදුවයි. බිංදුවට එකක් එකතු කරන්න. මෙතනින් අපි එකක් අඩු කරානේ. ඒක ට්‍රික් එකක්. එච්චරයි. මෙතන ඉලක්කම් 3ක් තිබ්බද 3න් එකක් අඩු කරා දෙකක් දැම්මා. මෙතනත් ඉලක්කම් 2යි දෙකෙන් එකක් අඩු කරා එකක් දැම්මා. ඒතකොට ඒක බැලන්ස් කරන්න මෙතනට එකක් එකතු කරන්න. මෙතන බිංදුවයිද බිංදුවට එකක් එකතු කරාම 1යි. මෙතන දෙකක් තිබ්බද දෙකට එකක් එකතු කරාම 3යි. අන්න ඒ විදිහට. දැන් බිංදුවට එකක් එකතු කරාම 1යිනේ. එහෙනම් එක පූර්ණාංශයයි තියෙන්නේ. 5.38. දැන් මේක ඔයාලා බෙදලා බලන්න කැල්ලකින් ගහලා. ඒතර උගාක් දුරට ආසන්න අගයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ පිළිතුරම ලැබෙන්නත් පුළුවන්. ඒත් බොහෝ දුරට අපිට ලැබෙන්නේ ආසන්න අගයයි. හරි. එහෙනම් අපි දැන් ලඝු ගණිතය බැලුවා. දැන් අපි යමු අනිත් ප්‍රශ්නෙට. දැන් අනිත් ප්‍රශ්නේදී අර කියලා තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය සොයන්න. එහෙනම් කුඩා පොදු ගුණාකාරය හොයන්න නම් අපිට ඉස්සෙල්ලා සාධක කඩන්නත් වෙනවා. හරි. එහෙනම් එයාවත් කරලාම අපි ගාන පටන් ගමු. හරි පුතේ x ඍණ 5 already තියෙනවා. එහෙනම් දැන් අපි සාධක කඩන්න ඕනේ ඉස්සලාම x වර්ගය ඍණ 7x ධන 7. x වර්ගය ඍණ 7x ධන 10 කියන එක පල්ලෙයක් තියෙනවා. ඒතර ඒක තව පොඩ්ඩක් සුළු කරන්නත් අපිට ලේසි. මෙයා කුඩා පොදු ගුණාකාරය හොයාගත්ත කියලා කියන්නේ. හරි. එහෙනම් අපි දැන් ඒක දාගමුකෝ. x වර්ගය ඍණ 7x ඒකෙන් පස්සේ ධන 10. මෙතන වර්ග ලියන එක තමයි ගාක් අමාරු. ඒ හේතුව නැවත නැවත ටයිප් කරන්න වෙනවා. දැන් මම ෆොන්ට් එක අඩු කරන්න ඕනේ. හරි. එයා උඩට ගෙනාවා. ඕකේ ඩන්. දැන් x වර්ගය ඍණ 7x ධන 10 නම් එතකොට ඉස්සලාම අපි දැන් 10 තමයි අපි ගන්න ඕනේ. එහෙනම් මෙන්න අපි දැන් 10 ගත්තා. ධන 10 එයත්. එතකොට මේ ධන 10 සාධක අපිට මොකද්ද තියෙන්නේ කියලා අපි දැන් බලලා ඉමු. ධන 10 සාධක හැටියට අපිට දැන් තියෙනවා එක් වරක් 10 තියෙනවා. එක් වරක් 10 තියෙනවා. ඒකෙන් පස්සේ දෙවරක් 5 තියෙනවා. මේකට එහායින් අපිට කිසිම දෙයක් නැහැ. දැන් බලන්න මෙතන ධනනේ තිබ්බේ පුතේ. ධන තිබ්බොතින් අපි දැන් එකතු කරලා තමයි බලන්න ඕනේ අපිට ලැබෙනවද ඒ අගය කියලා. ඔව්. දැන් 2යි 5 එකතු කරොත් අපිට 7ක් ලැබෙනවානේ. හරි. 2යි 5 එකතු කරාම අපිට දැන් 7ක් ලැබෙනවා. අන්න ඒ 7 ලැබෙන ඩබල තමයි අපි දැන් මෙතනට ගේන්න ඕනේ. ඒ ජෝඩුව අපි දැන් ගෙනාවා මෙතනට. එහෙනම් x වර්ගය 2x ඒකෙන් පස්සේ ස්පේස් එකක් තිබ්බා 5x ඒකෙන් පස්සේ ධන 10. හරි පුතේ. දැන් සංකේත ඔක්කොම ටික අපි කොහොමද දාන්නේ? කවදත් මෙන්න මේ මැද තියෙන සංකේතේ විශාල කෙනාට දෙන්න ඕනේ. විශාල කෙනා 5. අපි එහෙනම් ඒ සංකේතය දුන්නා. දැන් ඒකත් එක්කම මේ දෙන්නව එකතු කරොත් නේ 7. ඒතර සංකේත දෙක මොකද්ද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒතර මේ දෙකත් ඍණ. එයටත් අපි දැම්මා. වර්ගය කියන එකත් අපි තියාගමු. ඕකේ ඩන්. එහෙනම් x වර්ගය ඍණ 2x ඍණ 5x ඍණ 10. දැන් අපිට තවදුරටත් සාධක කරන්න පුළුවන්. මෙතන පොදු සාධකය තමයි x. x අපි දැන් පොදු සාධකයක් හැටියට ගත්තාම වරහන් ඇතුලේ කවුද ඉතිරි? මේ පැත්තෙන් x එකක් ගත්තා නම් තව x එකකුත් ඉතිරි, ඍණ දෙකකුත් එතන ඉතිරි. මේ දකුණු පැත්තේ තියෙන පද දෙකේම පොදු සාධකයේ හැටියට අපිට ගන්න පුළුවන් 5. එහෙනම් 5 ගත්තොත් අපිට ඉතිරි වෙනවා x ඍණයි ධනයි ඍණ 2. එච්චරයි. දැන් x ඍණ 2 කියන එක අපිට ගන්න පුළුවන් එක සාධකයක් හැටියට. එකක් x ඍණ 2 අනිත් එක්කෙනා x ඍණ 5ත් අපිට ගන්න පුළුවන් තවත් සාධකයක් හැටියට. හරි. එහෙනම් දැන් මෙතන අපිට කුඩා පොදු ගුණාකාරය හොයාගන්න හුඟක් ලේසි. මම ඒ කුඩා පොදු ගුණාකාරය මෙතන හොයන්නම්. හේතුව අනිත් ප්‍රශ්නෙට අපිට කරන්න තියෙනවානේ. මම එහෙනම් මේකට රෝම ඉලක්කම් 1 කියලා දෙන්නම්. හරි. රෝම ඉලක්කම් 2 කුඩා පොදු ගුණාකාරය හොයන්න එකක් x ඍණ 5 කියලා අපිට තිබ්බා. දැන් ඒකත් එක්කම අනිත් පදේ හැටියට අපිට දැන් තියෙන්නේ x වර්ගය ඍණ 7x ධන 10. එහෙනම් යාවත් ලියා ගමු. එයාගේ සාධකයෙන්ම ලියමු. ඒතර ලේසි x ඍණ 2 ඒකෙන් පස්සේ x ඍණ 5. ඕකේ ඩන්. කමා එක දාන්න ඕනේ. ඕකේ.
අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ ලයින් 3ක් වගේ තමයි. 3කුත් ඕනේ නැහැ. ඉස්සෙල්ලාම අපි x වෙන 5න් බෙදමු. ඒකත් එක්කම අපිට x වෙන 5 කැන්සල් කරන්න පුළුවන්. හරිනේ පුතේ. x වෙන 5 කැපුවා. මෙතනිනුත් x වෙන 5 කැපුවා. දැන් ඒකත් එක්ක දැන් දකුණු පැත්තේ වම් පැත්තේ කවුද ඉතිරි? කවුරුත්ම නැහැ. ඒකට ඒක 1යි. දකුණු පැත්තේ කවුද ඉතිරි? එතනට එනවා අපිට x වෙන 2ක්. අපිට දැන් අපිට x වෙන 2ත් අපිට කැන්සල් කරන්න පුළුවන්. කොහොමද x වෙන 2ක් කැන්සල් කරන්නේ? එයාවත් කැන්සල් කරා. දැන් අපිට කවුරුත් නැහැ. එහෙනම් පල්ලෙහාට අපිට තියෙන්නේ 1 1 කියලා දාන්න විතරයි. මෙතනටත් 1 and මෙතනටත් 1. දැන් එහෙනම් කුඩා පොදු ගුණාකාරය හැටියට අපිට ලැබෙන්නේ x වෙන 5 සහ x වෙන 2. x වෙන 5 සහ x වෙන 2. චරයි. හරි. දැන් මෙතනින් රෝම ඉලක්කම් 1 තමයි ඉවර වෙලා තියෙන්නේ. තාම රෝම ඉලක්කම් 2 නැහැ. මටත් වැරදුනා. අපි එහෙනම් මේක ඩිලීට් කරමු. ඕකේ පුතේ. දැන් එයාලා කියන්නේ මෙන්න මෙයාව සුළු කරන්න කියලා. ඒතර මේකේ ඔල්රෙඩි ප්‍රශ්නේ තියෙනවානේ. එහෙනම් අපි ඉස්සරහා මෙයාලගේ සාධක කඩලම ලියමු. උඩ x ධන දෙක තියෙනවා. x ධන දෙක මේකටත් වැඩිය සුළු කරන්න අපිට බෑ. ඒකෙන් පස්සේ පල්ලෙහා තියෙනවා x වෙන 5. ඕකේ. ඊට පස්සේ අඩු කරන්න ඕනේ 7යි x වෙන 2. එයාවත් ඔල්රෙඩි සාධක කැඩලා තමයි තියෙන්නේ 7යි x වෙන 2. ඊට පස්සේ පල්ලෙහාට අපිට දැන් මෙයාව සාධක කඩමු. x වර්ගය ඍණ 7x ධන 10 අපි ඔල්රෙඩි දැන් සාධක කැඩුවා. අපිට ලැබිච්ච පිළිතුර x වෙන 5 හුඟක් ලේසි දැන් මෙතන and x වෙන 2 හුඟක් ලේසි කියලා කියන්නේ හේතුව දැන් ඔයාලට තේරෙයි. දැන් බලන්න සාධක කැඩුවට පස්සේ අපිට කපන්න පුළුවන් පදයක් ලැබෙනවා. මොකක්ද අපිට දැන් කපන්න පුළුවන් පදේ? x වෙන 2 කපන්න පුළුවන්. මෙතනත් x වෙන 2ට මේ x වෙන 2 කැන්සල් කරන්න පුළුවන්. ඒතර දැන් තවත් ගන්න ලේසි වුණා. අපි හිතුවටත් වැඩිය හුඟක් ලේසි වුණා. ඒතර x වෙන 5 පොදු සාධකයක් පොදු හරයක් හැටියට අපිට දැන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. x වෙන 5 ඔයාලට පේනවා පොදු හරයක් හැටියට අපිට දැන් ගන්න පුළුවන්. ඒතර උඩහට කවුද ඉතිරි? මේකත් බලමු. උඩහ අපිට පේනවා එකක් x ධන 2 තියෙනවා. ඒකත් එක්කම මේ පැත්තේ දකුණු පැත්තේ නම් 7ක් තියෙනවා. මේ x වෙන 5 x වෙන 5 නේද පුතේ තියෙන්නේ. ඒතර ඒ දෙන්නම සමාන හින්දා අපි එක පාටම එකක් අරගත්තා x වෙන 5. දැන් මේක සුළු කරන්න පුළුවන්. කෙලින්ම වරහන් ඉවත් කරා කියලා කියන්නේ එහෙනම් ධන 2 ඍණ 7 තමයි අපිට ලැබෙන්නේ. ධන 2කින් ඍණ 7ක් අඩු කරාම එහෙනම් x වෙන 5 තමයි නැවත ලැබෙන්නේ. එහෙනම් x වෙන 5. උගාක් සුළු වෙච්ච පිළිතුරක් තමයි අපිට ලැබෙන්නේ. බෙදීම නැවත x වෙන 5. හරි පුතේ. දැන් උඩ යට අපිට බෙදන්න පුළුවන් කෙලින්ම. ඒතර බෙදුවම අපිට ලැබෙන පිළිතුර 1. මෙයාවත් කැපුවා මෙයාවත් කැපුවා එහෙනම් අන්තිම පිළිතුර කීයද? 1යි. දැන් රෝම ඉලක්කම් දෙකටත් අපි පිළිතුර දීලා ඉවරයි. හරි. දැන් අපි බලමු තවත් ප්‍රශ්නයක්. ඉස්සරහට යමු. Clear all. දැන් ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තියෙන ඉස්සලාම සාධක කඩන්න. මේ විදිහේ ගණන් තමයි අපි ඉස්සරහත් කළේ. හරි පුතේ. පොඩක් ප්‍රශ්නේ උඩ හටගත්තා. දැන් මෙතන බලන්න පුතේ m වර්ගය එහෙමම තියාගන්න. m ඒකෙන් පස්සේ a ඍණ b තියෙනවා. මම ඔයාලට කිව්වා කලින් පාරත්. දැන් මෙතන n වර්ගයක් තියෙනවා. මම n විතරක් දැනට දාන්න. මේ a ඍණ b කියන එකත් අපිට sorry b ඍණ a කියන එකත් අපිට a ඍණ b කියලා ලියන්න පුළුවන් දරුවෝ. එහෙනම් මම දැන් a ඍණ b කියලා ලියලා එහෙම ලියනවා නම් මෙතන තියෙන සංකේතය මොකද්ද කරන්න ඕනේ වෙනස් කරන්න. එච්චරයි. දැන් මෙතනට අපි වර්ගය ගේන්නයි තියෙන්නේ අපිට. මෙතනටත් වර්ගය ඒ වගේම n-ටත් වර්ගය. ඕකේ ඩන්. දැන් හරි. දැන් a ඍණ b කියන එක අපිට වෙනමම ගන්න පුළුවන් නේ. දැන් අපිට පේනවා හැමෝටම දැන් මෙතන a ඍණ b කියලා එකක් තියෙනවා. ඒතර ඒවා දෙපැත්තෙම මම දැන් එළියට ගත්තා. එළියට ගත්තට පස්සේ වරහන් ඇතුලේ කවුද ඉතිරි කියලාත් අපි බලමු. එහෙනම් වරහන් ඇතුලේ අපිට ඉතිරි වෙනවා m වර්ගය ඍණ n වර්ගය. එයාවත් තවත් සුළු කරන්න පුළුවන්. m වර්ගය ඍණ n වර්ගය කියන්නේ එකක් m ඍණ n අනිත් එක m ධන n. එහෙනම් මේකේ සාධක තුනක්ම අපිට ලැබෙනවා. අපි දැන් a ඍණ b කියන එක පොදුවේ ගත්තානේ දරුවෝ. මෙතන තිබ්බ a ඍණ b ට a ඍණ b ඒ දෙන්නම එළියට ගත්තාම අපිට මෙතන a ඍණ b කියලා දාන්න වෙනවා. දැම්මට පස්සේ ඇතුළේ ඉතිරි වෙනවා m වර්ගය ඍණ n වර්ගය. එයාවත් එකපාරට සාධක කැඩුවා. එතකොට m ඍණ n m ධන n. දැන් අපි අනිත් ප්‍රශ්නෙට යමු.
දැන් ගාන කියවුවොත් සමන් රථ වාහන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ වාහන අංගනයේ දැනට ඔහු සතුව ඇති වෑන් රථ ගණන බස් රථ ගණනයේ දෙගුණයට වඩා 4ක් අඩුය. සමන් වෑන් රථ දෙකක් විකුණු පසු ඉතිරි වන වෑන් රථ ගණන දෙගුණයට බස් රථ ගණන සමාන වේ. හරි. එහෙනම් මෙතන තියෙන්නේ සමගාමී සමීකරණයක් පුතේ. ඒතර ඒකත් එච්චර ලොකු අමාරු ගානක් නම් එයාලා අහලා නැහැ. සාමාන්‍ය ප්‍රශ්නයක් තමයි එයාලා අපිනුත් විමසලා තියෙන්නේ. ඒතර ඒකට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙනම් දරුවෝ දැන් බලන්න. සමන් රථ වාහන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ වාහන අංගනයේ දැනට ඔහු සතු ඇති වෑන් රථ ගණන බස් රථ ගණනේ වෑන් රථ ගණන x කියලා ගන්නලු. එහෙනම් වෑන් රථ ගණන අපි x කියලා දාගමු. අනිත් ඒ බස් රථ ගණනට අපි දැන් y කියලා දාගමු. හරි. එහෙනම් දැන් බලන්න වෑන් රථ ගණන කියලා එයාලා දැන් ඒක විස්තර කරනවා. වෑන් රථ ගණන බස් රථ ගණනේ අන්න බලන්න. එකිනෙක ස්ටෙප් බයි ස්ටෙප් කියන්න. ගාන කියවන්න ස්ටෙප් බයි ස්ටෙප් හිතන්න. වෑන් රථ ගණන බස් රථ ගණනේ දෙගුණයට. බස් රථ ගණනේ දෙගුණයට වඩා 4ක් අඩුයිලු. එහෙනම් 4ක් අඩුයි. එච්චරයි. අනිත් එක මොකද්ද? සමන් වෑන් රථ දෙකක් විකුණු පසු. එහෙනම් සමන් මොකද්ද කරන්නේ? දැන් වෑන් රථ දෙකක් වික්කලු. පසු ඉතිරි වන වෑන් රථ ගණනේ දෙගුණයට ඉතිරි වන වෑන් රථ ගණනේ දෙගුණයට බස් රථ ගණන සමාන වේ. සමන් වෑන් රථ දෙකක් වික්කලු. එහෙනම් වෑන් කියන්නේ x නේ. වෑන් රථ දෙකක් වික්කලු. ඕකේ. වෑන් රථ දෙකක් වික්කට පස්සේ විකුණු පසු ඉතිරි වන වෑන් රථ ගණනේ දෙගුණය. ඒතර මෙයාගේම දෙගුණය හරි. ඉතිරි වන වෑන් රථයේ දෙගුණය කෝකටද සමාන වෙන්නේ? බස් රථ ගණනට සමාන. මේක සමාන වෙනවලු y ට. හරි මෙච්චරයි. වෙන මොකුත් යාලා දීලා නැහැ. ඒතර මේක සිම්පල්. හරි. දැන් මේක අපි ආදේශ ක්‍රමයෙන්ම අපිට විසඳන්න බලමු. හරි. මෙයා අපිට අවශ්‍ය නම් සමීකරණ 1 2 කියලා අරගෙන ඒ ක්‍රමයටත් අපිට විසඳන්න පුළුවන්. අවුලක්ම නැහැ. ඔයාලට ලකුණු ලැබෙනවා. එහෙම නැත්නම් අපිට ආදේශ ක්‍රමයෙන් මේක විසඳන්නත් පුළුවන්. මේක සමීකරණ 1 and පල්ලෙහා සමීකරණ අංක 2. හරි පුතේ. දැන් මේක කොහොමද අපි දැන් ආදේශ ක්‍රමයෙන් විසඳන්නේ කියලා අපි බලමු. බලන්න මම දැන් දෙවෙනි සමීකරණය එහෙමම ලියාගත්තා. දෙවෙනි සමීකරණය ලියාගෙන 2යි x ඍණ 2 ඒකත් එක්කම සමානයි y කියලා අපි දැන් දාගෙන දැන් මෙයාගේ x තියෙනවනේ පුතේ. මෙන්න මේ x ට අපි දැන් ආදේශයක් ගමු. x ට මම දැන් ගන්න ආදේශය තමයි 2y ඍණ 4. හරි පුතේ. දැන් බලා ගන්න. 2y ඍණ 4 අපි දැන් x වෙනුවට ලියන්න යන්නේ. වරහන් ඇතුලේ අපි දැන් දාගමු 2y ඍණ 4. හරිනේ. අඩු කිරීම දෙක තාම තියෙනවා. හරි. සමානයි නැවත y. හරි පුතේ. දැන් මම x වෙනුවට මම දැන් කාවද ලියාගත්තේ? අපි දැන් මෙතනට අරගත්තා 2y ඍණ 4. හරිනේ. x වෙනුවට අපි දැන් ගත්තා 2y ඍණ 4. දැන් අපි වරහන් ඉවත් කරමු. වරහන් ඉවත් කරන්නේ දෙවරක් දෙක 4යි y. ඊට පස්සේ නැවත ඍණ දෙවරක් 4 8යි. නැවත ඍණ දෙවරක් දෙක 4යි. සමාන ලකුණෙන් එහාට අපිට දැන් යනවා y. හරි. දැන් මේ 4යි y එහෙමම තියාගෙන අපි දැන් ගෙනියමු. මෙන්න මේ 8 ඍණ 8 අනිත් පැත්තට ගෙනිච්චොත් එයා මොකද වෙන්නේ? ධන 8. නැවත ඍණ 4 ගෙනිච්චොත් එයා ධන 4ක් වෙනවා. මේ y ව මෙතන තියාගෙන ඉන්නේ නැතිව අපි වම් පැත්තට ගෙනියමු. එතකොට එයා මොකද වෙන්නේ? එයා ධන y කියන එක ඍණ y වෙනවා. හරිනේ පුතේ. 4යි y ගෙන් දැන් y අඩු කරන්නේ එතකොට කීයද? 3යි y. එහෙනම් 3යි y සමානයි 8යි 4යි එකතු කළාම අපිට ලැබෙනවා 12. දැන් 3යි y කියන්නේ 12යි නම් එහෙනම් 1y එකක් කීයද? 1y එකක් අපිට ලැබෙනවා 4 කියලා. එච්චරයි පුතේ. එහෙනම් y සමානයි 4යි. බස් රථ ගණන 4යි. එහෙනම් දැන් අපිට x හොයන්න පුළුවන්. හරි. x කොහොමද හොයන්නේ? කෙලිම පළවෙනි සමීකරණයට අපි යමු. x සමානයි 2y ඍණ 4. ඕකේ පුතේ. දැන් x සමානයි 2y ඍණ 4 නේ. එහෙනම් x සමානයි දෙවරක් y කියන්නේ කීයද? දැන් 4. ඍණ 4. හරි. එහෙනම් නැවත අපිට දෙන්න පුළුවන් x සමානයි දෙවරක් 4 8. 8න් 4ක් ගියාම අපිට ලැබෙන පිළිතුර කීයද? එහෙනම් x සමානයි 4. ඕ. එහෙනම් එයත් 4ද? බලමු. වාහන අංගනයේ දැනට ඔහු සතුව ඇති වෑන් රථ ගණන 4යි නම් බස් රථ ගණනේ දෙගුණය. බස් රථ ගණනේ දෙගුණය කියන්නේ 4 වරක් 2 8යි. 8න් 4 ගියාම 4යි. ඔව්. මේ දෙකම සමානයි. ඒක 4ට ඒක සමාන වෙනවා. හරි පුතේ මේක හුඟක් විශේෂ ප්‍රශ්නයක් වගේ අපිට පේන්නේ. දැන් අපි අනිත් ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නංක 6. ප්‍රශ්නංක 6න් එයාලා අපෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා බලමු. නිවසක ගබඩා කාමරයක ජනෙල් පියනක් සකස් කිරීම සඳහා මීටර 3ක දිග ලෝහ කම්බියක් අපතේ නොයන පරිදි නවා පාසා පිළියෙල කර ඇත්තේ පහත රූපයේ පරිදි ඍජු කෝණාශ්‍රයකින් හා අර්ධ වෘත්තයකින් සමන්විත ලෙසය. මෙම රාමුව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය තහඩුවේ අවම වර්ගඵලය සොයන්න. හරි. එහෙනම් මෙයාලා කියන්නේ නිවසක නැවත කියවුවොත් ගබඩා කාමරයේ ජනෙල් පියනක් සකස් කිරීම සඳහා මීටර 3ක දිග ලෝහ කම්බියක් තමයි යාළ අරගෙන තියෙන්නේ. ඒක අපතේ යන්නේත් නැහැලු. හරි.
පරිධි 9 පාස්සා පිළියෙල කර ඇත. ඒ කියන්නේ පරිමිතිය. දැන් මේකේ සම්පූර්ණ පරිමිතිය තමයි යාල කීයද දීලා තියෙන්නේ? 3 මීටර කියලා දීලා තියෙන්නේ. හරි පාස්සා පිළියෙල කර ඇත්තේ පහත රූපයේ පරිධි ඍජුකෝණාස්ත්‍රාකාරයකින් හා අර්ධ වෘත්තාකාර සමන්විතව ලෙසය. මෙම රාමුව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය තහඩුවේ අවම වර්ගඵලය සොයන. එහෙනම් අපි ඉස්සෙල්ලා R හොයලා තමයි අපි ඉන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි R හොයමු. R හොයන්නේ කොහොමද? පරිමිතිය. පරිමිතිය කොහොමද පුතේ හොයන්නේ? 2πr 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 මෙයාගේ අරය rම තමයි. හේතුව විස්කම්භය නේද පුතේ 2යි. විස්කම්භය 2යි r නම් මෙයාගේ අරය කීයද r. එහෙනම් 2πr වැඩි කිරීම භාගය. එහෙනම් 1 බෙදීම 2. භාගය. එතකොට මේක තමයි අපි ඉස්සෙල්ලා හොයන්න ඕනේ. මේකෙදී අපිට ලැබෙනවා ඡාප දිග right. එහෙනම් අපිට දැන් මෙතන තියෙන්නේ ඡාප දිග. ඡාප දිගට අපි r එකතු කරන්න ඕනේ. 2r එකතු කරන්නත් ඕනේ. නැවත එක r එකකුත් එකතු කරන්න ඕනේ. මේ සම්පූර්ණ සෙට් එකම සමාන වෙනවා මීටර 3ට. හරි 3යි මීටර. දැන් අපිට තියෙන්නේ මේක සුළු කරගෙන යන්නයි. සුළු කරලා අපිට දැන් හොයන්න වෙනවා කවද? r ව හොයන්න පුළුවන් 2πr නේ. r වර්ගය නම් තමයි අපිට පොඩ්ඩක් අමාරු වෙන්නේ. දැන් බලමු පුතේ. දැන් මේක මම නැවත වරක් විස්තර කරොත් දැන් මෙතන ඡාප දිගක් අපිට ලැබෙනවා. මේ තියෙන මේ ඡාප කොටසක් අපිට පේනව නේද? මේ ඡාප කොටස තමයි 2πr කියලා අපි දැන් දාලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන r එක තමයි මෙතනට r කියලා අපි දැම්මේ. ඒ වගේම මෙතන තියෙන 2r එක තමයි අපි මෙතනට 2r කියලා දැම්මේ. ඒ වගේම මෙතන තව r එකක් අපිට එනවානේ. ඒ r එක තමයි මෙතනට දැම්මේ. ඒතර මේ ඔක්කොගේම එකතුව. මෙතන ඡාප දිග. ඒතර මේ හතර දෙනාගේම එකතුව තමයි 3ක් එන්නේ. මේ මැද ලයින් එක අපිට ගන්න බෑ පරිමිතිය යටතේ. දැන් අපි නැවත කැන්සල් කරලා අපි අවශ්‍ය පිළිතුර ලබා ගමු. දැන් මෙතන දෙකට දෙක කැන්සල් කරන්න පුළුවන්. වෙන කාවත් කැන්සල් කරන්න බෑ මෙතන. අනිත් කටිය එහෙමම තියාගමු. දැන් අපි එකතු කරමු බලමු. 22යි r මෙතන ලැබෙනවා 22යි r බෙදීම 7. ඒකත් එක්කම අපිට දැන් ලැබෙනවා r ධන 2යි r ධන r කියද ඔක්කොම 4යි r. 4යි r ඔක්කොම ටික සමාන වෙනවා කීයටද 3ට. දැන් අපි කියලා තියෙනවා ඔයාලට තව ක්‍රමයක්. දැන් මෙතන හරය නැති කරන්න නම් අපිට තියෙන තවත් හොඳම ක්‍රමයක් තමයි ඉන්න හැම පදයක්ම ඒ හරයෙන් වැඩි කරන්න. එහෙම නැත්නම් එතන හරයන් දෙකක් තිබොත් කුඩා පොදු ගුණාකාරය හොයලා වැඩි කරන්න. එච්චරයි. අපි දැන් මේ ඉන්න හරයන් ටික මෙතන කුඩා පොදු ගුණාකාරය මුකුත් හොයන්නේ නැහැ නේ. එකම කෙනෙක් තමයි ඉන්නේ. 7 විතරයි තියෙන්නේ. එහෙනම් මේ සෙට් පිටින්ම අපි දැන් 7න් වැඩි කරමු. මෙයාවත් 7න් වැඩි කරා. ඒ වගේම මෙයාවත් 7න් වැඩි කරා. තුනක් අපි දැන් 7න් වැඩි කරන්න යන්නේ. එහෙනම් වැඩි කරලා අපි දැන් කැන්සල් කරමු. දැන් කැන්සල් කරමු. 4 7 දැන් කැන්සල්. එච්චරයි අනිත් ටික කැන්සල් කරන්න බෑ. ඒ හින්දා අපි දැන් වැඩි කරලාම අරගමු. එතකොට 22යි r දාන 7 වරක් 4 28යි r. ඕකේ ඒකත් එක්කම 3 වරක් 7 අපිට ලැබෙනවා 21යි. ඕකේ. අපිට දැන් r ට ලැබෙන පිළිතුර පොඩ දශමයක් ආකාරයෙන් තමයි අපිට ලැබෙන්නේ. කමක් නැහැ. 22යි 28යි අපි එකතු කරාම අපිට ලැබෙනවා 60යි. 60යිද 50යිද 50යි පුතේ. එහෙනම් 50යි නම් අපි දැන් අනිත් පැත්තට 50 ගෙනිච්චොත් අපිට ලැබෙනවා 21 බෙදීම 50. 21 බෙදීම 50 නම් මෙයාව තුල්‍ය භාගයක් කරලා ඒ කියන්නේ 100ට අපි අරගෙන හරය සුළු කරලා ගත්තොත් අපිට මේක බෙදෙන පිළිතුර අපිට ලැබෙනවා කෙලින්ම 0.42යි කියලා. කමන්නේ මේක එහෙමම තියාගමු 21 බෙදීම 50. එතනත් මේක අමාරු වෙනවා අපිට ඉස්සරහට කරන්න. හේතුව r වර්ගය ඔක්කොම ටික අපිට ලැබෙනවානේ. හරි කරලා බලමුකෝ. දැන් අපිට r ට අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේ පිළිතුර තමයි. එහෙනම් අපි දැන් වර්ගඵලය හොයමු. දැන් මෙයාගේ එයාලා අහලා තියෙන්නේ සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අවශ්‍ය තහඩුවේ අවම වර්ගඵලය තමයි එයාලා දැන් අහලා තියෙන්නේ. දැන් r හොයලා ඉවරයි. දැන් අපි වර්ගඵලය හොයන්න තමයි තියෙන්නේ. හරි. දැන් මෙයාගේ සූත්‍රය මොකද? πr වර්ගය. එකක් πr වර්ගය අපි මෙතන r කියලා ලියලා තියාගමු. ඒතර ලේසි. r සමානයි 21 බෙදීම 50. එහෙමත් නැත්නම් මෙයාගේ තුල්‍ය භාගය අපි දැන් අරගත්තොත් අපිට ගන්න පුළුවන් 42 බෙදීම 100. 42 100න් බෙදුවා කියලා කියන්නේ අපිට 0.42. මේ පිළිතුරු සෙට් එකම මම දැන් තියාගත්තා. බලමු අපිට කෝකද යූස් කරන්න පුළුවන් කියලා. ඔක්කොම මීටර. මේ ඔක්කොම ටික මීටර. හරි. අපි එහෙනම් මෙයාව එහෙමම කැන්සල් කරගෙන යමු. මේ පැත්ත අපිට දැන් අවශ්‍ය නැහැ. ගන්න ඕන කලර් එක සුදු. හරි. දැන් බලමු පුතේ. මෙයාව කොහොමද අපි දැන් සුළු කරන්නේ කියලා. එහෙනම් π r වර්ගය. π r වර්ගය කියන්නේ 21 බෙදීම 7
21 බෙදීම 7. ඒකෙන් පස්සේ අරය හැටියට අපිට දැන් ලැබිලා තියෙන්නේ 21 බෙදීම 50. පයි r වර්ගය. හරි. අපි 21 බෙදීම 50 කියලාම දාමු. 21 බෙදීම 50 නැවත වරක් 21 බෙදීම 50 පයි r වර්ගය. ඒකෙන් පස්සේ වැඩි කිරීම භාගය. එන 1 බෙදීම 2. ඕකේ. මේක ඇවිල්ලා අර්ධ වෘත්තයේ වර්ගඵලය. යාලා අහන්නේ මූල තහඩුවේ නේද? එහෙනම් ඍජු කොණාශ්‍රය වර්ගඵලයත් අපිට ඕනේ. ඍජු කොණාශ්‍රය වර්ගඵලය කියන්නේ 2r වැඩි කිරීම r. එහෙනම් 2r. r කියන්නේ කීයද නැවත? 21 බෙදීම 50. නැවත වැඩි කරමු අපි 21 බෙදීම 50. ඕකේ. හරි. දැන් අපිට තියෙන්නේ මෙයාව සුළු කරන්න විතරයි. පුළුවන් තරම් කැන්සල් කරගෙන යමු. ඒකෙන් පස්සේ වැඩි කරලා එකතු කරන්නයි තියෙන්නේ. මේ දෙන්නව වෙන වෙනම තමයි අපි වැඩි කරන්න ඕනේ. මේක ඇවිල්ලා අර්ධ වෘත්තයේ වර්ගඵලය. අපි එනම් කැන්සල් කරමු. 4 20 කැන්සල් කරොත් 3යි. ඒ වගේම 2ට 20 කැන්සල් කරොත් 11යි. 3යි 11යි අපි මාක් කරගමු. මෙතනට 11යි, මෙතනට 3යි. හරි. දැන් මෙතනත් අපිට කැන්සල් කරන්න තියෙනවා. ඒක කැන්සල් කරන්න එපා. නේද? ඒ හේතුව හරයන් විතර අපිට සමානව ලැබෙනවනේ. 50 වරක් 50 කියලා කියන්නේ 2500යි. ඕකේ. එතකොට මේක හරය. ඒ වගේම උඩ හටේ නම් අපිට ලැබෙන්නේ 11 වරක් 3 33යි. 33 වැඩි කරන්න ඕනේ 21කින්. 33 වැඩි කරොත් 21කින් 693යි කියලා තමයි මම හිතන්නේ. එතරම් ඒක වැරදි නැහැ කියලා. කොහොමද බලමු. 21 වරක් 3 කියලා කියන්නේ 63. 63 වරක් 11 කියන්නේ 630යි 693යි. හරි. done. ඒකෙන් පස්සේ මෙතන අපිට දැන් කාවත් කැන්සල් කරේ නෑනේ. එහෙනම් 21 වරක් 21 කියලා කියන්නේ 441යි. 20 වරක් 20 ඊට පස්සේ නැවත 20යි 21යි 41යි 441 වරක් 2 කියන්නේ 882යි. එහෙනම් 882 කියලා තමයි අපිට ලැබෙන්නේ. නැවත පල්ලෙහා 2500යි. හරි පුතේ. දැන් එහෙනම් මේ දෙක එකතු කරමු. එතකොට අපිට භාගයක් ආකාරයට මෙයාගේ වර්ගඵලය ලැබෙනවා. දෙන්නවම එකතු කරොත් අපිට ලැබෙන්නේ 3යි 2යි 5යි 9යි 8යි 17යි එකක් ඉතිරි 1යි 6යි 7යි 8යි 15යි. ඒකත් එක්කම පල්ලෙහාට අපිට දැන් දාන්න පුළුවන් 2500. ඕකේ පුතේ. එතකොට මේකේ පිළිතුර අපිට දැන් දෙන්න වෙන්නේ මීටර නම් වර්ග මීටර වලින් තමයි අපිට ලැබෙන්නේ. වර්ග මීටර මෙච්චර කොටසක් තමයි අපිට ලැබෙන්නේ. මේවා වර්ග සෙන්ටිමීටර වලට හරවන්න නම් එහෙනම් අපි වැඩි කරන්න ඕනේ වර්ග සෙන්ටිමීටරනේ. එහෙනම් 100 වරක් 100ෙන් තමයි අපි වැඩි කරන්න ඕනේ. එයාලා අවශ්‍ය තහඩුවේ ආවම වර්ගඵලය කියලා විතරයි එයාලා අහලා තියෙන්නේ. එතකොට මේක ඒකකයේ හැටියට අපිට දැන් වර්ග මීටරය කියලා දැම්මොත් හරි. එච්චරයි. ඕකේ පුතේ. දැන් එහෙනම් අපිට තියෙන්නේ මේකේ පළවෙනි ගාන හැටියට එක්තරා වර්ෂයක් ප්‍රතිශත ගානක් එක්තරා වර්ෂයක් තුළ අය කරනු ලැබූ ආදායම් බදු ප්‍රතිශතය පහත වගුවේ දැක්වේ. එක්තරා ව්‍යාපාරිකයෝ වාර්ෂික ආදායම රුපියල් 1,800,000ක් නම් ඔහුට වාර්ෂයකට ගෙවීමට සිදුවන ආදායම් බද්ද තමයි අර මෙතනින් අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේක කොහොමද හොයන්නේ කියලා බලමු. ඕකේ එහෙනම් දැන් මෙතන පළවෙනි 500 නිදහස්. එතකොට අපි ඒක මාක් කරගමු. දැන් මෙතන පළවෙනි 500 නිදහස්. ඒකෙන් පස්සේ මෙයාගේ 1,800,000ක් නේ. තව 500,000ක් අපිට ගන්න පුළුවන්. එතකොට ඒකට රේට් එක කීයද? 4%යි. ඒ වගේම තවත් 500,000ක් අපිට දැන් ගන්න පුළුවන්. එතකොට ඒකේ රේට් එක කීයද? 8%යි. මේක අපේ අච්චු පොතේ තියෙන රේට් එක මම හිතන්නේ. එතකොට 5 10 15ක් ඉවරයි. 18ට තව 3ක් විතරයි අපිට අවශ්‍ය කරන්නේ. එතකොට ඒ 3ට 112යි. හරි පුතේ. දැන් බලමු දැන් මෙයාලගේ තමයි අපි තනිතනින් හොයන්න වෙන්නේ. යාලා අහන්නේ ආදායම් ප්‍රතිශතයනේ. 500,000 වැඩි කරමු 104ෙන්. එහෙනම් 4 වැඩි කිරීම 100. මම ටික මෙතනම ලියන්න. දැන් මෙයාව සුළු කරලා අපි බලන්න ඕනේ අපිට කීයද ලැබෙන්නේ කියලා. and ඒ වගේම අනිත් එක 500 වැඩි කිරීම 8. and අනිත් එක
300 වැඩි කිරීම 300,000 වැඩි කිරීම 12. ඕකේ. දැන් මේ තුන් දෙනාම අපි තනි තනියෙන් විසඳුවොත් හරි. ඩබල් zeros cancel. මෙයාලගෙන ඩබල් zeros cancel කරන්න පුළුවන්. and මෙයාගේ ඩබල් zeros cancel කරා. දැන් අපිට පිළිතුරු ටික දෙන්න ලේසි. 5004ක් අපිට කීයද ලැබෙන්නේ? 20000යි. ඒ වගේම 5008ක් අපිට ලැබෙනවා 40000යි. ඒ වගේම 12 සුරක් තුන 36යි. 36000ක් අපිට ලැබෙනවා. දැන් එයාලා අපෙන් විමසන්නේ බදු මුදල විතරයි නේද? ආදායම් බද්දහුගේ වාර්ෂික ආදායම ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. එහෙනම් ඔහුට සිදුවන ගෙවීමට සිදුවන බදු මුදල කීයද මේ ඔක්කොම ටික එකතු කරොත් 60යි 96යි 96000යි. ඒ වගේම දැන් අපේ ආදායම 1,800,000යි ප්‍රතිශතයක් හැටියට හරවන්න නම් අපි 100%න් වැඩි කරන්නත් ඕනේ. දැන් මේව සුළු කරමු අපිට අවශ්‍ය පිළිතුර ලැබෙනවා මෙතනම. ඩබල් 0 කැන්සල්. හරි. එහෙනම් 90 ඇතුලේ 18 ඒවා අපි දන්නවා පහක් තියෙනවා. ඒතර 6යි කියලා කියන්නේ මම හිතන්නේ බොහෝ දුරට මෙතනට පොඩි ගාණක් තමයි එන්නේ. අපි 6න් කැන්සල් කරමු. 6න් කැන්සල් කරොත් මෙතන 3යි. මෙතන 6 ඒවා අපිට ලැබෙනවා 1යි 6යි 16යි. ඕකේ. දැන් අපිට ලැබෙනවා එහෙනම් පිළිතුර හැටියට 5.3යි ප්‍රතිශතය. වර්ෂයට ගෙවීමට සිදුවන ආදායම් බද්ද ඔහුගේ වාර්ෂික ආදායම් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට මේ ගාන හමාරයි. දැන් අපි අනිත් ප්‍රශ්නයට යමු. අනිත් ප්‍රශ්නය හැටියට අපිට මොකද්ද තියෙන්නේ? පොකුණක් වටා නිර්මාණය කිරීමට අදහස් කර ඇති ත්‍රපීසියමක්. දැන් මෙතන අපි ළඟ ප්‍රශ්න තුනක් තියෙනවා. ඕකේ අපි උඩ කැල පොඩක් කියවලෙමු. පොකුණක් වටා නිර්මාණය කිරීමට අදහස් කර ඇති ත්‍රපීසියම හැඩැති සමාන මල්පාති හතරක් රූපේ ආකාරයට සැලසුම් කර ඇත. මල්පාති හතරෙහි වර්ගඵලය 800යි 80යි වර්ග මීටර වේ. මල්පාති පොකුණක් වටා. ඒතර මල්පාති කියන්නේ මේ ත්‍රපීසියම් හතරම 80යි. හරි ත්‍රපීසියම් හතරම 80යි කියන එක මතකේ තියාගමු. ඒකත් එක්කම දැන් අපි කියවමු. මෙතන රෝම ඉලක්කම් අපි ළඟ තියෙන්නේ 3යි. හරි. හරි පුතේ. ABCD ත්‍රපීසියමේ වර්ගඵලය x ඇසුරෙන් සොයන්න කියලා තමයි අර දැන් කියන්නේ අපිට. ABCD ත්‍රපීසියමේ වර්ගඵලය අපි ඉස්සෙල්ලා මෙයාව හයිඩ් කරමු. අපි උඩ කැල්ල හයිඩ් කරමු. ඕකේ. දැන් පිළිතුරු ටික අපි මෙතන ලියමු. ABCD ත්‍රපීසියමේ වර්ගඵලය x ඇසුරෙන් ලියන්න. ABCD කියන්නේ අපිට ලැබිලා තියෙන ත්‍රපීසියම. ත්‍රපීසියමේ වර්ගඵලය තමයි භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බ උස. එහෙනම් භාගය වැඩි කිරීම ආධාරකය ඇවිල්ලා x ධන 5 කියලා තමයි අර දීලා තියෙන්නේ. and ලම්බ උස හැටියට අපිට තියෙන්නේ මොකද්ද? x. ඕකේ. දැන් මේක තවත් සුළු කරොත් අපිට කොහොමද ලැබෙන්නේ? වර්ගඵලයනේ අහන්නේ. වර්ගඵල x ඇසුරෙන් ලියන්න. එච්චරයි මෙයාලා සුළු කරන්න කියලා නැහැ. අපි දැන් x ඇසුරෙන් අපි ලියලා පෙන්නුවා. එපමණයි. දැන් රෝම ඉලක්කම් දෙක අපි කියවමු. එතකොට මේක රෝම ඉලක්කම් එකේ පිළිතුර. හරි. දැන් රෝම ඉලක්කම් දෙකේදී යාලා අහනවා කියනවා මල්පාති හතරෙහිම වර්ගඵලය සඳහා සමීකරණයක් ලියා එය ලැබෙන බව පෙන්වන්න. හරි දැන් මෙතන මල්පාති කීයද අපි ළඟ තියෙන්නේ? එකක්. එහෙනම් මල්පාති හතරම හොයන්න අපි කීයෙන්ද වැඩි කරන්න ඕනේ මෙයාව? හතරෙන් වැඩි කරමු. එහෙනම් 1 බෙදීම 2 ඒකත් එක්ක වැඩි කිරීම x ධන 5 වැඩි කිරීම නැවත x ඒකෙන් පස්සේ නැවත වැඩි කරමු 4. එතකොට මේ ඔක්කොම ටික අපි වැඩි කරොත් සමාන වෙනවා
මෙතන තියෙන්නේ කීයද? 4හිම වර්ගඵලය සඳහා සමීකරණයක් ලියා. 4හිම වර්ගඵලය යල දුන්නා 80යි කියලා. හරි. දැන් අපිට මේක සුළු කරන්නයි තියෙන්නේ. මේක සුළු කරන්න පුළුවන් අපිට 2ට 4 කැන්සල් කරොත් අපිට ලැබෙනවා 2යි කියලා. අපි මේ 2 මාක් කරමු. ඕකේ. 2x වරක් x අපිට ලැබෙනවා 2x වර්ගය. ඒ වගේම 2x වරක් 5 කීයද? 10යි x. එතකොට මේක සමාන වෙනවා අපිට 80ට. හරි පුතේ 2x වර්ගය. මේක එහෙමම තිබ්බද? දැන් දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙනවා හැම එකක්ම x වර්ගය ධන 5x ඍණ 40. අනිත් පැත්තේ තියෙන 40 ගෙනවොත් ඒක ඍණ 40 වෙනවා බිඳුවයි. දැන් මේක ඇවිල්ලා x වර්ගය. ඕකේ දැන්. එහෙනම් x වර්ගය ධන 5x ඍණ 40 කියලා තමයි අපිට ලැබෙන්නේ. ඒ වුණත් එයාලා කියනවා මල්පාති 4හිම වර්ගඵලය මෙච්චරයි කියලා. අපිට වැරදුනා. ඒකට හේතුව අපි අරගෙන තියෙන්න ඕනේ ආධාරකයේ නෙවෙයි භාගයේ වැඩි කිරීම a ධන b. ඒ කියන්නේ ආධාර දෙකේම a b ධන c d කියන එක තමයි අපි ගන්න ඕනේ. ඒ වැරද්ද අපි මෙතන උඩහම කළා. උතර අපි පොඩ්ඩක් ඒක කම්ප්ලීට් කරමු. මම මේක කම්ප්ලීට් කරන්නම්. ඒක මකන්නේ නැතිව. අවශ්‍ය කොටස විතරක් හයිඩ් කරමු. හරි පුතේ. දැන් x ධන 5 කියලා අපි ලියුවානේ. එතකොට මේ කොටස කීයද? x ධන 5 කියලා තමයි අපි අරගත්තේ. ඒ වැරද්ද බලා ගන්න. මෙයා x ධන 5. මෙයා x ධන 5. එතකොට මෙයා කීයද? x ඍණ 3. අපි x ධන 5 විතරයි ලිව්වේ. x ඍණ 3 ලිව්වේ නෑ. එහෙනම් x ධන 5 නැවත දාමු. ඒකෙන් පස්සේ x ඍණ 3. එහෙම දාලා මේක ක්ලෝස් කරමු. ෆොන්ට් එකත් මාරු කරන්න ඕනේ. and ඒකෙන් පස්සේ වැඩි කරමු අපි x ගෙන්. හරි පුතේ. දැන් අපි x ධන x කියලා ගත්තොත් ඒක 2x. 2x ඒකෙන් පස්සේ 5න් 3ක් ගියාම 2යි. හරි. දැන් මම මේක සුළු කරලා මම මෙතනට දාන්නම් පල්ලෙහාට. මේක සුළු කරලා එන උත්තරේ මම මෙතනින් දාන්නම්. එතකොට හරි වැඩේ බැලන්ස්. x ධන x කියන්නේ 2x. and ධන 5න් 3ක් ගියාම කීයද? 2යි නැවත. වරහන වහමු. දැන් මෙයා විසඳලා බලමු. කොහොමද අපිට 2ට 4 කැන්සල් කරොත් 2යි. 2x වරක් 2 කීයද අපිට ලැබෙන්නේ? 4x. 2x වරක් 2 කීයද අපිට ලැබෙන්නේ? 4x. 2x වරක් 2 කීයද? එතනටත් ලැබෙන්න ඕනේ 4x. එහෙනම් මෙතනට අපි දාමු 4යි x වර්ගය. and ඒ වගේම 10 කියන තැනටත් අපි දැන් දාමු 4x 80 එහෙමම තමයි. හරි පුතේ. දැන් 4න් අපිට කැන්සල් කරන්න පුළුවන්. එහෙනම් x වර්ගය ධන නැවත 4න් බෙදුවොත් x 80 වම් පැත්තට ගෙනාවොත් 80 4න් බෙදුවම 20යි. මේ ඔක්කොම ටික සමාන වෙනවා බිඳුවට. වර්ගය අපි උඩහින් ලියමු. ඕකේ පුතේ. අපි අරගත්තා ඒක තමයි සමීකරණ. වර්ග සමීකරණය විසඳන්නලු. දැන් මේ වර්ග සමීකරණය විසඳන්නේ කොහොමද? සාධක කඩලා තමයි අපිට විසඳන්න පුළුවන් වෙන්නේ. මේක වර්ග සමීකරණයේ සාධක අපිට කැඩුවොත් අපිට කෙලින්ම ලැබෙනවා ඍණ 20 නේද? එහෙනම් 20 සාධක මොකද්ද අපිට ලැබෙන්නේ? එක් වරක් 20. වෙන අපිට ලැබෙනවා දෙවරක් 10. ඒකෙන් පස්සේ ලැබෙනවා හතර වරක් 5. එච්චරයි. ඒකෙන් පස්සේ මෙයාලගේ වෙනස නේද අපිට එකක් කියලා ලැබෙන්නේ. එතකොට 4යි 5යි තමයි අපිට ගන්න පුළුවන් හොඳම එයා එක එහෙනම් එකක් 4ix අනිත් එක නා 5ix අනිත් එක ඍණ 20 සමානයි බිඳුව. ඕකේ පුතේ. දැන් මෙතනට අපි වර්ගයකුත් දැම්මා. හරි. දැන් මේ ධනනේ. ධන නම් අපි විශාල මේකනට අපි ධන දාන්න ඕනේ. ඕකේ. එතකොට දෙන්නවම අඩු කරොත් නේද x. එතකොට එකක් මොකද්ද වෙන්නේ? ඒක ඍණ වෙනවා. හරි පුතේ. දැන් අපිට මෙයාලව ගෲප් කරන්න පුළුවන් වෙනවා ලේසියෙන්ම. මෙයාලගේ සාධකය අපි වෙනමම ගන්න ඕනේ. ඒ වගේම මෙයාලගේ සාධකෙත් අපි වෙනමම ගන්න ඕනේ. එතකොට මෙතන තියෙන පොදු සාධකය තමයි x. x අපි එළියට ගත්තොත් එහෙනම් x ඍණ 4. ඒ වගේම ධන දැන් පහත් අපි එළියට ගත්තොත් ඊට පස්සේ මොකද වෙන්නේ? x ඍණ 4.
දැන් දෙකම සමාන වෙනවා බිඳුවට. හරි. දැන් එහෙනම් අපිට x ඍණ 4 කියන එක වෙනමම ගන්න පුළුවන්. එකක් x ඍණ 4 අනිත් එක x ධන 5. ඕකේ. දැන් දෙන්නම සමාන වෙනවා කීයටද බිඳුවට. ඕකේ පුතේ. දැන් එහෙනම් එකක් x ඍණ 4 සමානයි බිඳුව. හෝ අනිත් එක x ධන 5 සමානයි බිඳුව. දැන් අපිට ඉවර කරන්න පුළුවන් පුතේ x ඍණ 4 අනිත් පැත්තට ගෙනිච්චොත් එයා ධන 4. එහෙනම් මේකේ පිළිතුර මේක තමයි. ධන 5 අනිත් පැත්තට ගෙනිච්චොත් එයාලා ඍණ 5ක් වෙනවා. එහෙනම් වඩාත් ගැළපෙන පිළිතුර x සමානයි 4. හරි දැන් මේකේ ධන අගය සලකලා පොකුණේ පරිමිතිය හොයන්න කියලා තමයි යාළ කියන්නේ. පරිමිතිය කොහොමද අපි දැන් හොයන්නේ? පරිමිතිය සමානයි x ධන 5 x ධන 5 x ධන 5 x ධන 5. එහෙනම් 4 වරක් x ධන 5 කියලා තමයි අපිට දෙන්න වෙන්නේ. 4 වරක් x ධන 5 කියලා කියන්නේ 4යි x කියලා කියන්නේ දැන් අපිට 4යිනේ ආවේ. එහෙනම් 4 ධන 5. දැන් මෙයාව සුළු කරන්න පුළුවන්. කොහොමද අපි දැන් මෙයාව සුළු කරන්නේ? 4 වැඩි කිරීම 4යි 5යි 9යි. 4 වරක් 9 අපිට ලැබෙනවා 36යි සෙන්ටිමීටර. ඕකේ දරුවෝ. එච්චරයි.